අද අපි විශේෂ දෙයක් කතා කරන්න හදනවා. ඒ අතර ඔයගලන්ට තියෙන ගැටලු තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි ප්‍රැක්ටිස් එක දීලා තියෙනවා. එතකොට ඒ ප්‍රැක්ටිස් එකේ තියෙන අඩුපාඩු ටික. මොකද මේක දැනුම එකතු කරන වැඩසටහනක් නෙමෙයි. මේක තනිකරම මේ පුහුණුව සම්බන්ධ වැඩසටහනක්. ඉතින් එතකොට ඕගොල්ලෝ කොයිතරම් දුරට මේ පුහුණුව සමග ඒකාත්මික වෙලා තියෙනවද කියන එක තමයි මට දැනගන්න ඕන. ඒක නිසා අපි ඉස්සෙල්ලා 3 දෙනෙකුගේ විතර පොඩ්ඩක් ප්‍රශ්න බලලා ඊට පස්සේ එතනින් එහාට මගේ කොටස කරලා ආයෙ පහු ප්‍රශ්න වලට යන්න. හරි. මයික් එක ඔන් කරලා ඔයගලන්ට තියෙන ගැටලුවක් මොන හරි තියෙනවා නම් අහන්න. ඊයේ සෙෂන් එකේ කතා කරා අර ඇස් එක පියාගෙන කිසිම දෙයකට හිත මේව කරතුව මේ මොහොතේ මෙන්න කියලා සිටීමේ මොහොතට මනුගත වෙලා ඉන්න කියලා. අනේ එතකොට එහෙම ඉන්නකොට මේ අපිට යම් කිසි දැනීමක් දැනෙනවනේ. ඔව්. ඒක ඉරේකේ ඉන්ද්‍රියන්ගේ. ඔව්. සමහරක් වෙලාවට අපි සමහරක්ලට අපි අපේ හිතින් ફોකස් වෙනවා මේ කකුලෙන් මේක හදවතෙන් කියලා එහෙම ફોකස් වෙනවා. සමහර අපි එහෙම හිතන්නවත් හොඳ නැහැ. හොඳ නැත්නම් එහෙම හිතුණට කමන්නේ නැහැ. නමුත් ඒක සීරියස් ගන්නෙ නැහැ. හරිද? අපි ඒකත් දැනගන්නවා මේක සිතුවිල්ලක් විතරයි කියලා. නිකන් හිතන පුටුවක ඉඳගෙන ඉන්න ගමන් ඇස් පියාගෙන ඉද්දී වාගේ දැනීමට අවධානය ගන්නවා. හරිද? දැනීමට අවධානය තියාගෙන ඉන්නකොට දැන් ඔන්න දැන් හිතෙන් කියනවා දැන් මේ වෙලේ මගේ තට්ටම් තද වෙලා පුටුවට තද වෙලා වගේ එකක් එයා මතක් කරනවා. අපි ඒකත් ගණන් ගන්නෙ නැහැ. පැහැදිලිද? ඒක මගේ කකුල, මගේ තට්ටම්, පුටුව ඒව ඔක්කොම සිතුවිලි වලින් දෙන්නේ. අර තද වෙලා තියෙන ඒ කියන්නේ මේ මොහොතේ දැනෙන දැනීම් ටික විතරයි ඒව නම් කරන්නෙත් නැහැ. තේරුණාද? ඒ නම් කරන ඔක්කොම ඒ කියන්නේ අපි තනිකර සිතුවිලි ආපුවාව ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් එක්ක ඉස්සරහට යන්නේ නැහැ. ඒකත් එක්ක අපි යන්නේ නැතු එහෙම ටික වෙලාවක් එහෙම ඉන්නකොට ફોකස් එක එනවා නරලට. ඔව්. ඒ ෆෝකස් එක තැනින් තැන ගමන් කරන්න පුළුවන්. එක වෙලාවක තද වෙලා තියෙන තැනක නලලට එන්න පුළුවන්, පපුවට යන්න පුළුවන්, ආයි සිතුවිලි වලට යන්න. ඒ සියල්ල ගැන දැනුවත් වෙලා ඉන්නවා විතරයි. අපි එතනින් එහාට දශමයකවත් අර සිතීමෙන් නම් කිරීමට නොදී ඉන්න බලනවා. එච්චරමයි කරන්නේ. මටත් ප්‍රශ්නයක් තියෙනවා. මම දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මට කේන්ති යනවා කියලා. මට එහෙම යනවා. නමුත් මට ඒක එළියේ ඉඳගෙන මට මන් දිහා බලන් ඉන්න පුළුවන්. ඔව්. එතකොට මට ඒක දැනෙනවා ඒක වැරදි. මම ඒක නමුත් ඇත්තටම මේ කේන්ති යනවා චුට්ටක් විතර. ගොඩක්ම අර හදවතේ භාවනාව ඒක ගැඹුරින්ම මං කරන කෙනෙක්. මට කාලයක් කේන්ති කියන එක මට දන්නේම නැතුව ගියා වගේ වුණා. නමුත් මේ මෑතකදී ඉඳලා කේන්ති යනවා. නමුත් යන බව මම ටක් ගාලා එළියේ ඉඳලා මම දකින්නවත. ඔව්. කේන්ති උන්න දැන් ගියා. ඒක හැබැයි මට ඒක චුට්ටක් මං එතනදී මම මාර විදිහට ස්ට්‍රගල් කරනවා. ඒ කියන්නේ දැන් අපිට ස්ට්‍රගල් එක එන්නේ ඇයි? අපි එතනට කේන්තිය කියලා දාගත්ත නිසානේ. එතනට කේන්තිය කියලා දාන්න එපා. දැන් අර ඔයගොල්ලෝ අහලා ඇති මගේ ඔය YouTube එකේ ඇති අර සියල්ල වැලිසේ දකින්න. එතකොට මේක අපි දැන් මේ මොහොතේ ඔන්න දැන් මම භාවනා කරන් ඉඳගත්ත. ඒ කියන්නේ මම භාවනා කරන් ඉඳගත්ත කියලා දැන් දාගන්නෙත් නෑ. මේ දැන් ඔක්කොම මෙතන අලුත් අය නෙමෙයිනේ පරණ යමක් තේරෙන අය ඉන්නේ. හරිද? එතකොට අපි එතන ඉඳ ගන්නකොට ඒක කේන්තිය කියලා දාගන්නෙත් නෑ. ඒක මෛත්‍රී ඒ ස්වභාවය සිතුවිල්ලකින් නම් නොකර ඉන්නවා. සියල්ල එකම ස්වභාවයක්. ඒ කියන්නේ මේ මොහොතේ දැනෙන කම්පනයක් විතරයි ඒක. ඒක අතීතයට ගැට ගැහුවොත් තමයි ඒකට කේන්තිය. මොකද ඔයා දැන් මේ මොහොතේ ඉපදුනා නම් ඒ දැනෙන ස්වභාවය, ඒ කියන්නේ ඔයා දැන් ඉපදිච්ච කෙනෙක්. එතකොට ඔයා ගාව කිසි දත්තයක් නැහැ. එතකොට කේන්තියට අදාළ ভাইබ්‍රේෂන් එකක් ඔයා තුල ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඔයා දන්නේ නැහැනේ ඒක කේන්තිය කියලා. ඒක හොඳ දෙයක් කියලා දන්නේ නැහැ. ඒක නරක දෙයක් කියලා දන්නෙත් නැහැ. ඒක නම් කරන්න දන්නෙත් නැහැ. මේ මොහොතේ දැනීමක් ඇති වුණා නැති වුණා එච්චරයි. ඔව්. මෙහෙම මේ දැන් උදාහරණයක් විදිහට කියන්නම්. මගේ පුතත් එක්ක මට මේ කියන්නේ දැන් අපි කේන්තිය කියලා අදහස් කරන්නේ මට මනාප දෙයක් නොවන තැනනේ මට රුචිකත්වයක් නැති තැන තමයි මේ කේන්තිය කියන එක එන්නේ මට දැනෙන විදිහට. එතකොට මේ මම
කොහොමද අන්නේ එතනට ඒක තමයි මම කිව්වේ. ඒක ඔයා අතීතයෙන් බලන්න එපා. හරිද? ඒක මම කියලා ගන්නෙත් නෑ. මගේ පපුව කියලා ගන්නෙත් නෑ. මගේ දණහිස කියලා ගන්නෙත් නෑ. හරිද? මේ මොහොතේ එකපාරම පිච්චිල්ලක් එනවා. ඔව් දැන් අපි උදාහරණයක් කියමු අපිට කේන්තිය දැනෙන්නේ නිකන් පිච්චෙනවා වගේ. පිච්චිල්ලක් විදිහට ගන්නකො. එතකොට ඒක පිච්චිල්ලක් කියලා දාන්නෙත් නෑ. කේන්තියක් කියලා දාන්නෙත් නෑ. මේ මොහොතේ තියෙන අමු ස්වභාවය. ඒ කියන්නේ අපි පෙර සිතුවිල්ලකින් නම් කරන්නේ නැතුව දැන් හිත ඇවිල්ලා ඒක නම් කරනවා. අන්න ඔයාට කේන්ති ගිහිල්ලා දැන් ඔයා වැරදි මේක හොඳ නෑ මෙහෙමයි කියලා එයා ඒක කියපුවාවේ අපි ඒක ගන්නෙ නෑ. හරිද? එයා එහෙ ඉඳන් කියවනවා. කියවට ගන්නෙ නෑ. දැන් මේ මෙච්චර කල් උනේ මොකද? එයා එහෙ ඉඳන් කියවනවා අපි ඒක ගන්නවා. ඊට පස්සේ අපි මෙතන තෝරනවා එඩිට් කරනවා මේක හොඳයි මේක නරකයි. ඒව මුකුත් නෑ. නිහඬව මේ මොහොතේ ඇතිවිච්ච ස්වභාවය. හරිද? ඒක අඩුම තරමේ මගෙත් නෙමෙයි. මගේ ඇඟෙත් නෙමෙයි. මේ වෙලේ මේක දැනුණා. නිකන් උදාහරණයක් විදිහට හිතන්නකො මෙහෙම දැන් අපි මිදුලට ගිහිල්ලා මිදුලේ පුටුවක් තියාගෙන වාඩි වෙනවා. ඒ කියන්නේ එලිමහන් ස්ථානයක අපි පුටුවක් තියාගෙන වාඩි වෙනවා. වාඩි වෙනකොට අපේ අරමුණ තමයි මම මේ පොඩි උපමාවකින් කියන්නේ හුළඟ මම මේ නිරීක්ෂණය කරනවා. හරි? ඔන්න ටිකක් වෙලා ඉන්න මොකුත්ම හුළඟක් නැහැ. දැන් හුළඟක් නැති බව දැනගන්නවා. දැන් මම මෙතන කියන්නේ හුළඟ කියන කැලලත් අයින් කරනවා. හරි? මමත් අයින් කරනවා. ඒ වෙලාවේ තියෙන ස්වභාවය. තේරුණාද? දැන් ඕගොල්ලන්ට අපි කියනවනේ දැන් හිත දිහා බලන් ඉන්න කියලා. එතකොට හිත දිහා බලන් ඉන්නවා කියන්නේ හරියට අර මිදුලේ අපි එලිමහනකට ගිහිල්ලා පුටුවක් තියාගෙන වාඩි වෙලා හුළඟ කියලා මම අදහස් කරන්නේ මේ මොහොතේ දැනෙන ස්වභාවයන්. හරි. එතකොට එක වෙලාවකට දැන් ඔන්න පොඩි හුළඟක් හමනවා කියලා දැනගත්තා එච්චරයි. එතනින් එහාට අපි ආයි සිතුවිලි වලින් මේක ජජ් කරලා බෝඩ් දාලා ඒක නම් කරන්නේ නැහැ. තේරෙනවද? ආයෙ ටික වෙලාවක් යනකොට දැන් ඔන්න ටිකක් වේගෙන් එනවා. ඒ කියන්නේ එක්ක ඇඟේ වදිනවා නැත්නම් අපිට සද්ද ඇහෙනවා නැත්නම් ගස් වැනෙනවා. මේ වෙලේ ඔන්න දැන් මේක වැඩි වෙලා. ඒ දිහා බලාගෙන ඉන්නවා. එච්චරයි. මම බලාගෙන ඉන්නවා කියලාත් නැහැ. දැන් වැඩි. ඒ කියන්නේ ඒක සිතුවිල්ලකින් නොදා නිකන් ඒක දැනෙන ගතියක් තියෙනවා යටම ගතිය. හරි? ඊට පස්සේ එක වෙලාවකදී හොඳටම වැඩි වෙනවා. දැන් වැඩි. අන්න ඒ වගේ දැන් අපිට හුළඟත් එක්ක කරන්න කිසිම දෙයක් නැහෙනේ. අපිට හුළඟ අඩු කරන්නත් බෑ වැඩි කරන්නත් බෑ දැනගන්නවා හැරෙන. අන්න ඒ වගේ තමයි අපි ඇප්ලයි කරන්නේ අපේ අභ්‍යන්තරය තදින් වැඩ කරද්දී දැන් මේක තියෙන්නේ. හරි. මොකද මට මුකුත් කරන්න බෑ ඒකත් එක්ක. මම මොනවාම හරි ඒකත් එක්ක කරන්න යන්නේ මගේ අසිහිය නිසා. ඒ කියන්නේ දැන් එළියේ ඉන්න මිනිස්සෙක් දැන් එලිමහනේ පුටුවක වාඩි වෙලා දැන් හුළඟ නිරීක්ෂණය කර ඉන්නවා. එතකොට දැන් ඔන්න හුළං වැඩි. දැන් හුළං වැඩි වුණාට පස්සේ මෙයා දැන් හුළං නවත්තන්න දඟලනවා. හරි. ඒක තනිකර පිස්සුවක් නේද? අපිට පුළුවන් ද හුළඟේ වේගය පාලනය කරන්න, හුළඟ අඩු වැඩි කරන්න, අපිට ඕන පැත්තට හරවන්න. බෑනේ. අන්න ඒ වගේ තමයි ඔයාගේ අභ්‍යන්තර ස්වභාවයක්. පැහැදිලිද? තනිකරම මේ හුළඟ වගේ. කිසියම් කෙනෙක් මේ හුළඟ පාලනය කරන්න යනවා නම් එයා අසිහියෙන් ඉන්න මිනිස්සෙක්. ඒ කියන්නේ තනිකර යට පිස්සු නිසානේ යා හුළඟ පාලනය කරන්න යන්නේ. ඒකම තමයි අපේ අභ්‍යන්තරයත් කවදාවත් අපි පාලනය කරන්න යන්නේ නැහැ. පාලනය කරන්න පුළුවන් යම් ප්‍රමාණයකින්. නමුත් ඒක තේරුමක් නැහැ. හරි මෙච්චර කල් ඕගොල්ලෝ ජීවත් වෙලා තියෙනවනේ. ඔක ඇති වෙන්න පාලනය කරලා තියෙනවා. ඇති වෙන්න පාලනය නොකර යන්නත් තිබිලා තියෙනවා. හැබැයි ඕගොල්ලෝ විතර මැද. ඒ කියන්නේ පාලනය කිරීමයි පාලනය නොකිරීමයි අතර දෙක අතර මැදක් තියෙනවා. කිසිවක් නොකර නිහඬව ඒ ගැන දැනුවත්ව ඉන්නවා කියන එක. ඒක තමයි ඔයගොල්ලෝ මෙච්චර කල් නොකර තියෙන්නේ. ඒක නිසා තමයි ඔයගොල්ලෝ කේන්තියට අහු වෙන්නේ. රාගයට අහු වෙන්නේ. පැහැදිලිද? අන්නේ ස්කිල් එක තමයි දැන් අපි මෙතන ඩෙවලොප් කරන්න ඕනේ. ඒකට තමයි මේක කතා කරන්නේ. තව වට මොන හරි කියන්න තියෙනවද? නෑ බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් අපි කලින් උත්තරයක් දාගන්නවා මට කේන්ති යන්න හොඳ නැහැ. මම ආධ්‍යාත්මික පුද්ගලෙක්. මම හරිම ශාන්තව ඉන්න ඕන. මගේ ඇතුලේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වැඩෙන්න ඕන කියලා ඔයා කලින් උත්තරයක් දාගෙන මිදුලේ ඉඳගත්තා කියන්නේ හුළඟ දිහා බලන්න. අන්තිමට මොකද්ද වෙන්නේ? අර ඒකට ප්‍රතිවිරුද්ධ ටික එනකොට ඔයා ගැටෙනවා. ඔන්න ඔතන තමයි අභ්‍යන්තර ගැටීම, අභ්‍යන්තර ප්‍රතිවිරෝධය කියලා කියන්නේ. ඇයි? අපි කලින් උත්තරයක් දාගෙන දැන් සැබෑම ආධ්‍යාත්මික ස්වභාවය තමයි එයාට කිසිම උත්තරයක් නැහැ. එයා නිරීක්ෂකයෙක් විතරයි. මේ වෙලේ දැන් ඔන්න රාගය පිළිබඳ ස්වභාවයක්. එයා ඒක ඇතුළට එබෙන්නෙත් නැහැ. ඒකෙන් පිට පැනලා යන්නෙත් නැහැ. හොඳට අහගන්න.
ඒ කියන්නේ ඒකට අහු වෙන්නෙත් නැහැ, ඒකෙන් පැනලා යන්නෙත් නැහැ. මේ මොහොතේ යනවා, සිතුවිලි ධාරාව යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. සිතුවිලි ධාරාව ගියාට ගැටලුවක් නැහැ. තේරුණාද? ඊට පස්සේ ඒ කියන්නේ ද්වේෂ අපි හිතමු තරහව කියන එක, කේන්තිය කියන එක. කේන්තිය ඔන්න දැන් ඇවිල්ලා. එතකොට අපි නිහඬව මේ වෙලේ කේන්තිය කියලා දාන්නත් ඕනේ නැහැ. දැන් මම කියන්නේ තව ඇඩ්වාන්ස්ම කෑල්ල. මේ වෙලේ තියෙන වයිබ්‍රේෂන් එක. ඒ වයිබ්‍රේෂන් කියලා දාන්නෙත් නැහැ මම මේක නැත්තම් ඔයගලන්ට කියන්නේ කොහොමද? මේක දැන් තියෙනවා. තිබුණාවේ. හරි. ඒකේ හැම මොහොතක්ම හැම මූවමන්ට් එකක් ගැනම ඔයා ඇලර්ට්නස් එකේ සාවධානව බලන් ඉන්නවා. එච්චරයි කරන්නේ. ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. ඒක අන්න වැඩේ වේගවත් වෙනවා. ඔතන තමයි ඔයගලන්ට අහුවෙලා නැත්තේ. දැන් මම ඔක ගෲප් එකේ මේ මොහොතේ අභිරහසේ පොච්චිත් නොවන්න එකේ ඔය ප්‍රැක්ටිස් එකේ ඉන්න ගොඩාක් අයගේ මම පහුගිය ටිකේ දැන් ගවේෂණයක් කරගෙන යන එකයි වීඩියෝස් දැම්මේ නැත්තේ. ඔක්කොටම මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඇප්ලයි කරගන්න බැරුව ඉන්නේ. පැහැදිලි. ඇයි දැන් අපි යන්නේ මට කේන්ති යන්න හොඳ නැහැ. මට රාගය ඇති වෙන්න, මට රාග, දේශ, මෝහ ඇති වෙන්න හොඳ නැහැ. එහෙනම් මගේ නිවනට බාධා වෙනවා. එහෙනම් මම දැන් මේක ගැන මේකෙන් ඉන්න ඕන කියලා අපි එතකොට අන්න ඒක හොඳ නැහැ කියලා එකක් දාගෙන නැහැ. මේ සියල්ල වැලිසේ දකින්න. දැන් එක වෙලාවක දැන් තියෙන්නේ මේක. හරි. එච්චරයි. ඒක හැම මොහොතකම දැනගනිමින් ඉන්නවා. බලන් ඉන්නවා. හරි. ඒක වෙනස් වෙනවා ආයි. ඒක දැනගනිමින් බලන් ඉන්නවා. එච්චරයි. හොඳයි. දැන් මම මේක දැන් 3 දෙනෙකුට අවස්ථාව දෙන්න ඕනේ නැහැ. මම අද ගෙනාපු මාතෘකාව ඔය දෙන්නම කතා කරා. දිනුෂායි මේ කවුද අපේ ගමගේ නේද එයාගේ. එතකොට මෙන්න මේකයි කතාව. දැන් ඕගල්ලන්ට يعني ගැඹුරින්ම පැහැදිලිනේ අපිට ජීවත් වෙන්න තියෙන්නේ මොහොත කියන ස්වභාවයනේ. හරි. අපේ ජීවිතයේ පවතින්නේ මේ දැන් කියන එක තුල විතරයි. මේ දැන්. ඒ කියන්නේ මේ මොහොතටත් වැඩිය අරක ටිකක් ඇඩ්වාන්ස්. මේ දැන් කිව්වහම මේකට ආයි කාලයක් පනවන්න බෑ. දැන්. ඒ කියන්නේ දැන් එකක තමයි ඉන්නේ. මේක භාෂාවෙන් කියනකොට එහෙම. හරි. දැන් අද මට කියා ගන්න ඕනකම තියෙන්නේ ඕගල්ලන්ගේ කවුද මෙතන ඉන්නේ මේ දැන් බව තුලට. ඒ කියන්නේ අපේ දැන් මනසේ ස්වභාවය මොකක්ද? මනසට ඕනේ මේ දැන් බවට ආපහු අතීතය එකතු කරගන්න. ඒ දැන් බවට අනාගතය එකතු කරගන්න. අන්න එතකොට ඒක කෙලින්ම කිරි කලයට ගොම බින්දු දෙකක් දාගත්තා වගේ. හරි. අපිට තියෙන්නේ මොහොතක් විතරනේ. ඇත්තටම කියවා මොහොතක් නැහැ. නමුත් අපිට භාෂාවෙන් මේක තේරුම් ගන්න මොහොත කියන එක අපිට නිකන් දැනගන්න පුළුවන්. හරිද? මොහොත කියන එක අපිට දැනෙනවා. අතීතය කියන එක අපිට කොහොමද දැනෙන්නේ? සිතුවිල්ලකින්. අනාගතය කියන එක කොහොමද අපිට දැනෙන්නේ? ඒත් සිතුවිල්ලකින්. හැබැයි මොහොත කියන එකට අපි තනිකරම ફોකස් වෙලා, ඒ කියන්නේ තනිකරම ඒකට zoom වෙලා, තනිකරම ෆිල්ටර් වෙලා ඒකටම අපේ සම්පූර්ණ අවධානය යොමු වුණාට පස්සේ එතන මොකුත් නැහැ. ඒ කියන්නේ එතන සිතුවිල්ලක් නැහැ. දැනීම් ස්වභාවයක් තියෙනවා. ඒ දැනීම් ස්වභාවයත් එකම විදිහකට පවතින්නේ නැහැ. ඒක විටින් විට වෙනස් වෙමින් පවතිනවා. අන්න ඒ බව දකිමින් ඉන්නවා. හරි. දැන් මෙතන අපි වරද්ද ගන්න තැන තමයි මේ මොහොත අපි පාවිච්චි කරන්නේ අපේ ජීවන ගමනකට. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔයා ඉන්නේ බදුල්ලේ. දැන් ඔයා බදුල්ලේ ඉඳන් කොළඹට එන්න පිටත් වෙලා. බස් එකේ හරි, තමන්ගේ වාහනයක හරි, බයිසිකලේ හරි, පයින් හරි. හරි මොකක් හරි එකකින් දැන් ඔයා පාරට බැහැලා දැන් ඔයා ගමන් කරන ගමන් ඉන්නේ. දැන් අපිට එක තැනකදී වංගුවක් හම්බ වෙනවා. එතකොට අපි දැන් ඩ්‍රයිව් කරනකොට හරි එහෙම නැත්නම් අපිට පේන්නේ වංගුවනේ. මීටර් 50ක දුරක් අපිට පේනවා දල වශයෙන්. හරි. ඒ 50 යාගෙන යනකොට තව 50ක ඉස්සරහ දිගෑරෙනවා. එතකොට මීටර් 50ක පරාසයක් මේ මම දල උදාහරණයක් ගන්නෙ. මීටර් 50ක දල වපසරියක් තමයි දැන් අපිට පේන්නේ සහ වැඩ කරන්න වෙනස් කරන්න පුළුවන්. තව මීටර් 500කින් එහා පැත්ත ගැන අපිට මුකුත් කරන්න බෑ. ඒක අපි දැනගන්නේ එක්ක සිතුවිල්ලකින් මොකක් හරි විදිහකින් දැනගත්තොත් දැනගන්නේ සිතුවිල්ලකින් විතරයි. හැබැයි අර මීටර් 50 වපසරියේ විතරයි අපිට වැඩක් කරන්නේ. එක්ක යන්නේක නවත්තන්න පුළුවන්, එතන නැවත්තලා පම්ප් එකක් දාන්න පුළුවන්, වතුර එකක් බොන්න පුළුවන්, නැත්නම් යන්නේ නැහැ කියලා තීරණය කරලා ආයි හැරෙන්න පුළුවන්. ඒ වපසරිය කියන්නේ දැන් බව තුල තමයි අපි තීරණ ගන්න. පැහැදිලිද? එතකොට දැන් ඕගොල්ලෝ ජීවත් වෙන්නේ මෙන්න මේ මනසේ මුලාවට අහු වෙලා. අද දවසේ මම මෙච්චර වැඩ කරා, අද දවසේ මම ෆේල් වුණා, මට මොකුත් කරගන්න බැරි වුණා. ඊට පස්සේ අද දවසේ වැඩ ටික වා කරන්නේ හෙට දවසේ යහපත වෙනුවෙන්, අනාගතය වෙනුවෙන්, ප්‍රශ්න ටික විසඳා ගැනීම වෙනුවෙන්. දැන් ඔය මොනවද ඔක්කොම? තනිකරම සිතුවිලි පොදියක් විතරයි. හැබැයි මෙතන තනිකරම අර මොහොතට අපි ફોකස් වෙලා, ඒ කියන්නේ මොහොත දිහත් අපි නිකන් අන්වීක්ෂකකින් බලන්නේ. දැන්
මොකක් හරි බිඳුවක් තියෙනවා, වතුර බිඳුවක්, දියර බිඳුවක් තියෙනවා. හරි. දැන් මේ බිඳුව තව ටිකක් අපි zoom කරනවා. දැන් මේ බිඳුවෙන් පිට අපි මෙච්චර කල් හිටියේ. දැන් මේ බිඳුව zoom කරනවා. ඒ බිඳුව ඇතුළට අපි අන්වීක්ෂයකට බිඳුව දාලා තව කොටස් ඒ කියන්නේ විශාලණය වෙලා පේනවා. මම කතා කරන්නේ අන්න එහෙම එකක්. හරි. දැන් මෙච්චර කල් ඕගොල්ලෝ මොහොත තුල හිටියේ අතීතයේ ඒකට ගැට ගහගෙන. ඒක මනසේ ස්වභාවයක්. ඒක ඔයාගේ වරදක් නෙමෙයි. ඒක හිතේ ස්වභාවයක්. ඒක තේරුම් ගන්න. ඔයා කරන වරදක් නෙමෙයි. නොදන්නාකම නිසා, මුලාව නිසා, එහෙම නැත්නම් මෝහය නිසා අපි මේ මොහොත පාවිච්චි කරන්නේ අපේ ඊළඟ මොකක් හරි යහපතක් වෙනුවෙන් තමයි. මම කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම මෝහය නැත්නම් මුලාව නැත්නම් මෝඩකම නිසා. හරි. එතකොට දැන් අපි හිතමු, ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් මේ පල්ලෙහා තට්ටුවේ ඉඳලා උඩ තට්ටුවට නගින්න තියෙනවා. දැන් මගේ මූලික අරමුණ උඩ තට්ටුවට යන එක. ගිහිලා එතනින් තියෙන වතුර බෝතලේ ගන්න එක තමයි මේ පල්ලෙහා තට්ටුවේ ඉඳලා. හැබැයි අපි මොකද කරන්නේ? අර පඩියෙන් පඩිය නගිද්දි අපේ ඔළුවේ තියෙන්නේ මොකද්ද? වතුර බෝතලේ වතුර ටික බොන එක. එහෙම නැත්නම් ඊළඟට තියෙන ක්‍රියාව. මම කියන්නේ වතුර දියර බිඳුව. හරිද? අර දියර බිඳුව තනි කරම zoom කරනවා. ඒක තවත් විශාලණය කිරීමක් දැන් අපි කරන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? එතකොට එක කකුලක් වම් කකුල, ඒ කියන්නේ වම් කකුල කියලා එකකුත් නැහැ. මේ ඔයගලන්ට අදහසක් ගන්න මම කියන්නේ. ඒ කකුල එක පඩියකට තියෙනවා. ඊට පස්සේ දකුණු කකුල ඊළඟ දෙවෙනි පඩියට තියෙනවා. හරි. එතකොට ඒක විතරයි. එතනින් එහා ආයි පල්ලෙහා තට්ටුවක් නැහැ, උඩ තට්ටුවක් නැහැ. නමුත් අරමුණ තියෙනවා. ඒක තිබිච්චාවේ. අපි තනිකරම විශාලණය කරනවා අර මොහොතේ දැනීමට. මොහොතේ දැනීමට. එතකොට වම් කකුලට බර එනවා. හැබැයි වම් කකුල කියලා දැන් ගන්නෑ. මම කියන්නේ වම් කකුල කියන එකත් අතාරිනවා. මගේ කකුල කියන එකත් අතාරිනවා. කකුල කියන එකත් අතාරිනවා. නමුත් ඒ පැත්තට බරක් එනවා. අනිත් පැත්තට ඒ බරක් කියන එකත් අතාරිනවා. පැහැදිලි. මේක තනිකරම මේ ලඝු වෙනවා එකම තැනකට. දැන් අපි මොනවද කරන? අපි ක්‍රියාවක් කරද්දි හැම වෙලෙම අපි උයද්දි අනේ මගේ දරුවන්ට කන්න දෙන්න ඕන. අද දවල්ට මේ වෙලාවට දෙන්න ඕන. ඊළඟ වැඩ ටික තියෙනවා. දැන් අපි කොච්චර ඈතද ඉන්නේ මේ කියන කතාවත් එක්ක බැලුවාම. කොච්චර ඈතද ඉන්නේ. එහෙම බෑ මේ කියන්න. එහෙම දැන් ඕගොල්ලෝ මෙච්චර කාලයක් ප්‍රැක්ටිස් කරා නම් අනිවාර්යයෙන්ම මේකේ ෆයිනල් මේකට එන්න එපේ. ඇයි එන්න බැරි උනේ? අපි මේ දැන් කියන එක පාවිච්චි කරන්නේ යටි අරමුණක් ඊළඟ මොහොත සාර්ථක කරගන්න. හරිද? මගේ ভাইබ්‍රේෂන් ටික හදාගන්න, මගේ අපල ටික නැති වෙන්න, මගේ මහත්තයාගේ තියෙන ප්‍රශ්න ටික නැති වෙන්න, දරුවන්ගේ තියෙන ප්‍රශ්න ටික නැති වෙන්න, නැත්නම් මගේ තියෙන ප්‍රශ්න ටික නැති වෙන්න, නැත්නම් මගේ සැනසීම තියෙන්නේ මේ මොහොතේ ඒක නිසා. ඒව ඔක්කොම කුණුහරුප. පැහැදිලිද? කිසියම් කෙනෙකුට මෙන්න මේ ගැඹුරුම මේ ධර්මතාවයත් එක්ක ඒකාත්මික වෙන්න ඕන නම් දැන් අන්න එතනට ඔයාගේ හිත පුරුදු පුහුණු කරන්න ඕන. ඔයාගේ සම්පූර්ණ අවධානය, ඔයාගේ ફોකස් එක සම්පූර්ණයෙන්ම එතනටම යොමු කරන්න ඕන. පැහැදිලිද මං කියපු එක? එතකොට දැන් අපි පඩි පෙලක් නගිනකොට අපි දන්නවා ඇතුලේ කතාව ඇයි එතනට යන්නේ කියලා. හැබැයි කතාව පැත්තකින් තියලා අර නැගීම තුල ඒ නැගීම කියන එකත් තව විශාලණය කරාම එතන ඒකත් නෑ. එතන. එතකොට අපි කොහෙවත් හොඳටම zoom කරලා බලන්න හැම ක්‍රියාවක් තුළම පූර්ණ දැනීමට ආවට පස්සේ අපි කොහෙවත්ම ගිහිල්ලා නෑ. අපි යනවා කියලා දැනගන්නේ සිතුවිල්ලකින්. පැහැදිලිද? ඒ කියන්නේ මේ ක්‍රමය ඊටාම සියුම් ක්‍රමයක්. මේක අමාරු නෑ. දැන් ගොඩක් අයට පුළුවන්. මේක දැන් හිතලා ගන්න යන්න එපා. දැන් හිතනකොට අම්මෝ මෙච්චර එකක් කොහොමද මං ඒක කරන්නේ කියලා දැන් ඔයාලට හිතෙයි. ඒක ඔයා හිතෙන් ගන්නකොට එයා එහෙම කියනවා. නෑ මේක අහලා ටක් ගාලා ඒ කරන වෙලාවේදී ඒක ටක් ගාලා ඇප්ලයි කරගන්න ඕනේ. මේක මහා කජ්ජන් නෙමෙයි. හැබැයි එක දිගට වාට ඉන්න බෑ. ඊට පස්සේ ඉන්න කාලේ මේක එක තප්පරයක්, තප්පර දෙකක්, තප්පර පහක් අහුණා නම් ඇති. එතනින් එහාට මේක ස්ප්‍රෙඩ් කරගන්න එක තියෙන වගේ පුහුණුව තුල, ප්‍රැක්ටිස් කිරීම තුල, භාවිතය තුල. හරි. එතකොට අර පඩියට යනකොට එක පඩියකට යනකොට එතන පඩියක් කියලා එකක් නැහැ. හරි. නමුත් දැනීම් ස්වභාවයක් තියෙන. අපි ඒකට දානවා බරක්. ඊට පස්සේ මගේ වම් කකුල කියලා. ඒවත් අයින් කරනවා. අන්තිමට එතන බරක් ඒකත් අයින් කරනවා. නමුත් දැනීමක් විතරයි. ඊළඟ පඩියට කකුල දිනනත් එක්ක.
එතනත් ඒක. එතකොට තනිකර දැනීමක් විතරයි. එතන කිසිම දත්තයක් නැහැ. හැබැයි මනස අර පැත්තෙන් හොගාලා පම්ප් කරනවා දත්ත. ඔයාගේ වම් කකුල දැන් ඔයාගේ කැඩුනා නේද? වාට දැන් මේක බැරි වුණා නේද? ආයි පටන් ගන්න ඕනේ දැන් මෙහෙම. එයා කියපුවාවේ. ඒක නවත්තන්නේ නැහැ. ඒ සිතුවිලිත් එක්ක අපි රණ්ඩු වෙන්න යන්නේ නැහැ, ෆයිට් වෙන්න යන්නේ නැහැ. ඇයි? හුළඟ වගේ. අපිට හුළඟ වෙනස් කරන්න බෑ. හුළඟේ රිදම් එකේම එයාගේ රිදම් එකේම එයා ගලන් යනවා. අපි ඒක වෙනස් කරන්න ගියොත් ඔන්න වැඩේ කචල් වෙනවා. පැහැදිලි නේද? ඒක නිසා මෙන්න මෙතෙන්ටම ફોකස් කරන්න ඕනේ. ඔය කවුරු හරි අර මොකක් හරි අන්තිම අර මලුවට යන්න හදන අය. මලුවට යන්න අර කණුවේ කොඩිය දාන්න හදන අය මෙතෙන්ට එන්න ඕන. හරි? අනිත් අය අනේ කොඩි දාන්න ඕනත් නැහැ අපිට මලුවට යන්න ඕනත් නැහැ. නමුත් ඔයා මෙතන try කරාම වෙන්න තියෙන එක ඔයාගේ එකක් වෙයි. ඒක හරියට කියන්නේ අර මේ මනෝවිද්‍යාඥයෝ කියනවා ඔයාගේ ඉලක්කය තරුවකට විදින්න වගේ ඊතලයේ තරුවකට විදින්න අඩුම තරමේ ගිහින් පොල් ගහක හරි එක ඇමිනෙයි කියලා. අන්න ඒ වගේ මෙතනම ඒ වගේ ඔයාගේ ફોකස් එක fully තීව්‍ර වෙන්න ඕන. දැන් අපි මොකද්ද කරන්නේ? අපි මේ හදාගත්ත මවාගත්ත ජීවිත කතාවක් ඇතුලේ මං ජීවත් කරවන්න යනවා නේද? පට්ට මුලාවක්නේ, පට්ට බොරුවක්නේ. ඔය සියලුම දුක්, සියලුම ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්නේ ඒක තුල නේද? නිසා නේද? ඒ කියන්නේ මගේ ජීවිත කතාව මම ලියන්න හදනවා. කොහොමද ලියන්නේ? අතීතයේ පිළිබඳ මතකයන් සම්බන්ධ එකතු කරගත්ත සිතුවිලි ගොඩකින් අනාගතයේ පිළිබඳ පුරෝකතනයකින්. හරි. ඔය දෙකම මොකක්ද? අතීතයේ අපි ගන්නෙ කොහෙන්ද? සිතුවිල්ලකින්. අනාගතයේ අපි කොහොමද ප්‍රෙඩික්ට් කරන්නේ? පුරෝකතනය කරන්නේ? සිතුවිල්ලකින්. මම කියන්නේ ඔය දෙකම අතහැරලා සිතුවිලි එනවා යනවා අපිට ඒකෙන් මිදෙන්න බෑ. හැබැයි අපේ අවධානයේ වැඩි ශක්තිය යොමු කරන්නේ පූර්ණ දැනීමකට. හිතට නම් කරන්න දෙන්නෙම නැහැ. ඒ කියන්නේ දෙන්නෙම නැහැ කියන්නේ එයා නම් කරපුවාවේ අපි ගන්නෙ නැහැ. එහෙම නැතුව මේක කියා ගන්න මට තේරෙන්නේ නැහැ. තේරුණාද? අන්න එතනට ලඟු වෙන්න ඕන. දැන් අපි මොකද කරන්නේ? ඔන්න දැන් මං කඩේට යනවා. හරිද? කඩේට යන එකේ අරමුණ තමයි පාන් ගෙඩියක් ගේන එක. ඊට පස්සේ මං ගෙදරින් එළියට එනවා. එතකොට මොකද කරන්නේ? එතකොට ඒ අතරේ ඔන්න දැන් මගේ මනස කතාව ගොතනවා. දැන් අද හවස මෙච්චර තියෙනවා, හෙට තියෙනවා, මෙහෙම කරන්න තියෙනවා, මෙහෙම කරන්න තියෙනවා. ඉතින් එයා ගොතපුවාවේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ටික එහෙම තියෙන අතරේ ඔයා හිමින් අවධානය කර දෙන්න ඕන තනි කරම බ්ලයින්ඩ්ලි. ඒ කියන්නේ අන්ධව ඒ මොහොතේ දැනීමට. හරි? දැන් අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ අපේ ජීවන කතාවේ එක පියවරක් විතරයි කඩේට යන එක. ඒක අපිට වැදගත්ම නෑ. කඩේට යන එක, ඒ කියන්නේ කඩේට යන එක කියන්නේ ඉතින් ඒක අර ඉස්සරහා තියෙන වැඩකට උදව් වෙන එකක්. අද ගිහිලා පාන් ගෙඩියක් ගෙනහලා රැට කන්න ඕනේ. නැත්නම් මම බඩගින්නේ ඉන්නේ. මගේ ළමයි බඩගින්නේ ඉන්නේ. හරි? එතකොට ඔයා අර කතාව ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඔයාගේ මවාගත්ත කතාවේ දැන් ඔයා ගෙදරින් ඒ කියන්නේ එළියට බහින මොහොත පඩියෙන් පඩිය කොහෙවත් ඔයාගේ ළමයි ඉන්නවද? ඉඳී පල්ලෙහා ඉඳී පේන්න ඉඳී නැත්නම් ඈතින් ඉඳී දුරින් ඉඳී ඒ ඔක්කොම සිතුවිලි වලින් ඒවා ගන්න. මං කියන්නේ මෙතන සිතුවිල්ලෙන් ඔබට යන්න කියලා. කාට හරි මෙතන ඇප්ලයි කරගන්න පුළුවන් වුණොත් එයා කාලය අතික්‍රමණය කරන්න හදන්නේ. හරිද? මෙතන කාලය කිව්වහම දෙකක් තියෙනවා. එකක් ඔරලෝසු කාලය. ඒ කියන්නේ ඔරලෝසු යාර තප්පර කට්ටත් එක්ක පැය කට්ට විනාඩි කට්ට ඒක නෙමෙයි. ඒක ඔටෝ යනවා. ඒක අපිට අදාළ නැහැ. ඒක යනවා. ඒක නෙමෙයි අපි කියන්නේ. මෙතන මානසික කාලය. මේ මානසික කාලයෙන් මිදෙන්න කියන එක. ඒක තමයි බුදුහාමුදුර අපිට දේශනා කරේ අකාලිකයි කියලා. එළිය කාලය නෙමෙයි අර ඉරහඳ නගින බහින කාලය නෙමෙයි මෙතන කතා කරන්නේ. මනසේ අපේ ගොඩ නැගෙනවා කාලයක්. අන්නේ කාලයෙන් මිදෙන්නයි මේ ටෙක්නික් එක දෙන්නේ. ඒ කාලයෙන් මිදුනහම එයාට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. පැහැදිලිද? එතන තමයි අර අවබෝධයට පත්වෙච්ච කට්ටිය ඉන්නේ. එහෙම නැත්නම් අපි භාෂාවෙන් තේරෙන බව මුනිවරු ඉන්නේ එතන. ඒගොල්ලෝ කාලයෙන් ඔබ්බෙහි ඉන්නේ. ඒ මොහොතට හම්බෙන කට්ටියත් එක්ක ඒ අවස්ථාවලට එයා ඒ මොහොතේ ෆේස් කරනවා එච්චරයි. ඊළඟ මොහොතට ඉතුරු කැලේ යන්නේ නැහැ. දැන් අපේ මොකද්ද වෙලා තියෙන්නේ? අපේ වෙලා තියෙන්නේ අපි මේ මොහොත පාවිච්චි කරන්නේ මේ දිග ලයින් එකක්. ඒ කියන්නේ මෙච්චර ආපු ලයින් එකක් තියෙනවා. කියන්නේ අපි හිතමු අඩි රූලක් කියලා. ඒ අඩි රූලේ අපි යම් අඟල් ගානක් ඇවිල්ලා තියෙනවා. එහාට අඟල් ගානක් යන්න තියෙනවා. හරි. ඒක නිසා අපි මේ මොහොත නිකන් අර පාවිච්චි කරන්නේ අනාගතයට යන්න අවශ්‍ය නිකන් මාර්ගයක් විදිහට.
හරි අනාගතයේදී මට යහපතක් වෙයි. මට හොඳක් වෙයි. මං ජයග්‍රහණය වෙයි. මේ ප්‍රශ්න ටික නැති වෙලා මං නිදහස් වෙයි. පට්ට මුලාවක් ඕක. දැන් ඔයගොල්ලෝ දැන් ගොඩක් මේ කට්ටිය ඔහොම බලාපොරොත්තුවක් තියාගෙනනේ දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් නිකන් හොඳ වෙනවා වගේ පේනුනට තාම හොඳ වෙලා නැහැ නේද? මොකද එහෙම හොඳ වෙන්න දෙයක් මේකේ නැහැ. මේ දැන් බව හොඳටම හොඳයි. අපේ මනස ඒක පිළිගන්න කැමති නැහැ. මොකද ඒක පිළිගත්තොත් මනසට පවතින්න බෑ. අන්න කාලය අතික්‍රමණය වෙනවා. දුර අතික්‍රමණය වෙනවා. අවකාශය අතික්‍රමණය වෙනවා. ඒ කියන්නේ භවය හැදෙන එක කතාව කෙලවර වෙන්න පටන් ගන්නවා. අර මම කලිනුත් කියලා ඇටි අර සිටුතුමා ගෙදර ඉන්න සිටුතුමා මාලිගාවේ ඉන්න සිටුතුමා දුර බැහැරක ගිහිල්ලා එන වෙලාව අපිට කියලා නැහැ. හරි. සේවකයෝ සහ නෑදෑයෝ ඔක්කොම දැන් මෙයා ගෙදරට එනකොට පිළිගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කෑම ටික හදලා පාදෝවණය කරන්න ලෑස්ති කරලා ඊට පස්සේ ආව ආදරයෙන් පිළිගන්න ලෑස්ති කරලා හැබැයි එයා එන්නේ කොයි වෙලේද දන්නේ නැහැ. හැබැයි ගෙදර ඉන්න කට්ටියගේ මූලික අරමුණ මෙයා ඉන්න මොහොතේ ගෙදරින් ගේට්ටුවෙන් ඇතුල් වෙන මොහොතේ එයාව ආදරයෙන් පිළිගන්න. හැබැයි එන වෙලාව දන්නේ නැහැ. එතකොට මේ ගෙදර හිමියෝ මොකද කරන්නේ? මේ ගෙදර ඉන්න මිනිස්සු සේවකයෝ සහ එයාගේ ඥාතීන් පැය 24ම ඇලර්ට් එකේ ඉන්නේ. ඇයි කොයි වෙලේද එයිද දන්නේ නැහැ. එන වෙලාවේදී පිළිගන්න ඕනේ. ඔන්න ඔය උපමා කතාවෙන් ජේසුස් වහන්සේ දේශනා කරේ මෙන්න මේ කතාව. අන්න ඒ වගේ ඇලර්ට්නස් එකක ඉන්න කියලා. අපිට අපි දන්නේ නැහැ කොයි වෙලේද. ඒ නිසා හැම පැය 24ම අපි රෙඩි වෙලා ඉන්නේ. අන්න එහෙම අයට මේ කතාව ඊටාම ළඟයි. ළඟයි නෙමෙයි එහෙම අයට එහෙමයි මේ කතාව උඩ ඉන්නේ. පැහැදිලිද? මොකද්ද එහෙනම් දැන් අතන සිටුතුමානේ ගේට්ටුවෙන් ඇතුළට එන්නේ. දැන් ඒක උපමාවකින් කියන්නේ. එහෙනම් අපි මේ දැන් බව තුලට අවදි වෙලා සිතුවිලි ඇති වෙනව නැති වෙනව ඒක ප්‍රශ්නයක් නෑ. හරි. සිතුවිලි ඇති වෙනව නැති වෙනව එයා කියවනවා ඒක ස්වභාවයක්. හැබැයි අපි fully alert ඉන්නේ කේ මොකද්ද අපිට ටච් වෙන්නේ? අරක සිටුතුමා ඉන්නේ. දැන් අපිට අපේ ඇතුළ සහ එළිය ගැන fully alert එකේ. සිතුවිලි රහිතව අවදිමත් භාවයෙන් ඉන්නකොට මොකද්ද ටච් වෙන්නේ? නිරෝධය. නිවන. මේක ලේසි කතාවක් නෙමෙයි. මම ඒක පැහැදිලි කරන්න. දැන් අපිට නිරෝධය හරි මේ නිවන හරි ටච් වෙන්නේ නැත්තේ ඇයි? හේතුව තමයි අපි ඒකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ අතරමං වෙලා ඉන්න නිසා. චතුරාර්ය සත්‍යයට අනුව කිව්වොත් දෙකක් තියෙනවා. එකක් සමුදය අනිත් එක නිරෝධය. දෙපැත්තට බෙදෙනවා. මොකද්ද සමුදය කියන්නේ? මේ හට ගන්නා ස්වභාවය. එතකොට අපි අපේ හිත අපේ මනස එහෙම නැත්නම් අපේ ඒ කියන්නේ අපේ මොකක් හරි තියෙන එක අහුවෙලා තියෙන්නේ මේ හට ගන්නා ස්වභාවය. සිතුවිලි හට ගන්නවා, හැඟීම් හට ගන්නවා, බාහිර ලෝකයේ හට ගන්නවා. මේ හට ගැනීම ටික විතරයි පේන්නේ. හැබැයි ධර්මතාවය තුළ හට ගන්න සියල්ල ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. උපජ්ජිත් උජ්ජති කියන. උපදින මොහොතේම නිරුද්ධ වෙනවා. හැබැයි අපිට දැන් අහුවෙන්නේ මේ උපදින ටික විතරයි. ඒක නිරුද්ධ වෙන ටික අපිට පේන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ, ටච් වෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. තේරුණාද? එතකොට අමුතුවෙන් නිවන් දකින්නවත් අමුතුවෙන් අවබෝධයටපත් වෙන්නවත් ඇචීව්මන්ට් එකක් එහෙම එකක් මේකේ නැත්තේ ඒකයි. මේකේ දකින්න තියෙන්නේ මේ මොහොතේ හටගන්න දේම මේ මොහොතේම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒක අපිට පේන්නේ නැහැ. ඇයි? පේන මොහොතට ඒක වැහිලා ආපහු අනිත් පැත්තෙන් ආපහු හටගන්නවා විතරයි අපිට පේන්නේ. ඒකයි අපි මේ සංසාරේ දුවන්නේ. එක මොහොතකට මේකේ නිරුද්ධ වීම මේ නිරෝධය මේ පැච් එක ඔයාට ටච් වුණොත් එතනින් එහාට ඉවරයි කතාව. අන්න එතන පත්තු වෙනකන් අර සිටුතුමා ගේට්ටුවෙන් ඇතුල් වෙන මොහොත හැම තප්පරයකම හැම මොහොතකම හැම ෂණයකම එක වෙනවා. මෙහෙම හටගන්න ෂණය මේක නැති වෙනවා. හැබැයි අපි මුලාව නිසා මෝහය නිසා මේ හටගන්න එක විතරමයි අපිට පේන්නේ. අපිට නිරෝධයක් අහුවෙන්නේ නැහැ. තේරුණාද? දැන් ඕගොල්ලෝ මේක දකින්නනේ මේ උත්සාහ කරන්නේ. ඇයි මේ හටගත් එකේ ඇති වෙලා ඒ හටගත් එක ඇතුලේ ඉඳලා හෙම්බත් වෙලා ගොඩ එන්න උපරිම try කරලා මේ මෝරපු පිරිසක් නේ මෙතන ඉන්නේ. මේවා අහන්නේ, මේවා හොයන්නේ, මේවා අල්ලගෙන ඉන්නේ. ඕගොල්ලන් මේකේ ටෙම්පරාදු වෙලානේ ඉන්නේ. හෙම්බත් වෙලානේ ඉන්නේ. එහෙනම් මේක දැන් ඇති. එහෙනම් මේකේ නිදහස් වෙන්න ඕනේ. මේ නිදහස් වීමනේ හොයන්නේ. මේකේ හොයන්න දෙයක් නැහැ. හැම හට ගැනීමක් තුලම මේ නිදහස් වීමක් තියෙනවා.
ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒක ටච් වෙන්නේ නැහැ. ඇයි අපි තව තවත් හට ගැනීම ඇතුළෙම හිර වෙලා තියෙන්නේ. එක මොහොතකට අර සියලුම හට ගැනීම ඇතුළේ මේක දැන් ප්‍රැක්ටිස් කරගෙන යනකොට අර සමුදේ වෙන එක දැනටත් ඔයගොල්ලන්ගේ මේ සමුදේ කියන්නේ මේ හට ගන්න ස්වභාවය දැන් ඔයගොල්ලන් ගොඩාක් අඩු වෙලා තියෙන. ඒක ඔයගොල්ලන්ට සැනසීමක් නිදහසක් දැනෙන්නේ. නමුත් තාම මේකේ මොකක් හරි ගොම බිඳුවක් තියෙන. ඒකනේ අවුල මේ. ඒක ඒ ගොම බිඳුව කියලා අදහස් කරන්නේ තාමත් සමුදේ කියන එකේ අපි අතරමං වෙලා ඉන්නවා. මොහොතකට අර චූටි පැච් එකක් පොඩි හිඩසක් පැහැදිලිව දැක්කනම් ස්මක් ගන්න මොහොතක් තුළ ෂණ පට්ට තොගයක් නේ තියෙන්නේ. ඒ හැම ෂණයක් තුළම මේක නිරුද්ධ වීම තියෙනවා. ඒ හැම ෂණයක් තුළම මේක නිවන තියෙනවා. හරිද? හැම ෂණයක් තුළම නිවන තියෙනවා. හැබැයි ඒක අහුවෙන්නේ අපි අර මේ හටගන්න එක විතරයි අපිට පේන්නේ. ඒ කියන්නේ අර දැන් ඔතන බුදුරෝ දේශනා කළා තියෙනවා අර මොකද්ද මේ පෙන පින්ඩුම සූත්‍රය. ඒ කියන්නේ අර පෙන බුබුලු ටිකක්. හරිද? අපිට මේ බුබුලු හට ගන්නවා විතරයි පේන්නේ. බුබුලු ගොඩක්. දැන් ඔයගොල්ලෝ හොඳට බලන්න මුහුදු වෙරළක් අයිනට ගිහිල්ලා රැල්ල ගලාගෙන එනවා මේ වෙරළට. හරිද? එතකොට වතුර ගලාගෙන ඇවිල්ලා සුදු පාට පෙන බෝල අපිට සුදු පාට පෙන බෝල ගොඩ ටික විතරයි පේන්නේ. හැබැයි මේ බෝල නැති වෙනවා අපිට පේන්නේ නැහැ. තවත් උපමාවකින් කිව්වොත්. හැබැයි බෝල වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. හටගත්ත මොහොතේ මේ බෝලේ නැති වෙනවා. එතකොටම තව බෝල ගොඩක් එතන වහගෙන. ඒක නිසා බෝල ටික විතරයි පේන්නේ. අර කලින් හටගත්ත බෝලේ පේන්නේ නැතුව යනවා. ඒ කියන්නේ හටගෙන නැති වෙලා යන එක පේන්නේ නැතුව යනවා. අන්න ඒක දකින්න තමයි මෙන්න මෙතනට ફોකස් වෙන්න කියලා කියන්නේ. එතන ඔයා එක මොහොතකට ඔක්කොම බෝල නැති වෙනව දකින්න ඕනේ නැහැ. ඔයා දැක්කොත් එක බෝලයක් මෙහෙම ඇති වෙලා නැති වෙලා එතන හිඩසක් ඇති වෙනවා. අන්න එයා තමයි නිවන් දැක්කා කියන්නේ. බලන්න මේක කොච්චර සරලද කොච්චර ලස්සනද මේක හරිම නැචරල් දෙයක්. අපි මොකද වෙලා තියෙන්නේ? අපි මේ ආටිෆිෂල් මොකක්ද එකක් දාගෙන. ඒ කියන්නේ අර බෝලේ නැති වෙනව නෙමෙයි. තව බෝල ගැන අපි බෝල ගැන එක්ස්ප්ලනේෂන් දෙනවා. ඩිග්‍රී පට්ටන්දර කතන්දර ගැන මොකවත් ඕනේ නැහැ. මේක සරලයි. දැන් බුදුහාමුදුරුවෝ අර අවුරුදු 7 දැන් අහනවනේ මේක අඩුම වයස කීයේ කෙනෙකුටද මේක දකින්න බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දෙක සූත්‍රයක මේ කාක්කෙක් එලව ගන්න පුළුවන් තරම් දරුවෙකුටත් මේක දකින්න පුළුවන් කියලා. ඔන්න ඔච්චරයි කතාව. මේකට ඔක්කොම දැනගන්න ඕනේ නැහැ. මෙන්න මෙතනට එන්න තමයි අර 84000ක් මාර්ග පෙන්නලා දීලා තියෙන්නේ. තේරුණාද? එහෙනම් දැන් මේ බෝල කියලා මොකක්ද අදහස් කරන්නේ? මෙන්න මේ සිතුවිලි කොටස. හරිද? මේ හටගන්න සිතුවිල්ලක් එක මොහොතක් තියෙනවද හිතන්න? ඔයා ඒ හටගන්න සිතුවිල්ල අඳුරගන්නෙත් ආයි වෙන සිතුවිල්ලකින්. එතකොට අරක ඉවරයි. ඒක පැවතිලා නැහැ. ඒක අඳුරගන්න කියලා ඒක අඳුරගන්න යනකොට ඒකත් ඉවරයි. එතකොට මේකේ අඳුරගන්න දෙයක් නැහැ. දැකීමක්ම විතරයි තියෙන්නේ. ඒ දැකීම වැහෙනවා හැම වෙලාවෙම අර පේන දේ නිසා. හටගන්න මායාමය ස්වභාවය නිසා. එකක් නැති වෙනකොට ආපහු අලුත් එකක් හට ගන්නවා. අර හටගන්න එක විතරයි අපිට පේන්නේ. අනේස මට දුකක් ඇති වුණා මේ දරුවා නිසා මට දැන් මගේ හිත පාලනය කරගන්න බෑ දැන් මෙහෙම වුණා නේ මෙහෙම ඒක වෙලා තියෙන්නේ දැන් ගාලින්. හරිද? පැය ගාන අතාරින්නකෝ. විනාඩියකට කලින් කියන්නකෝ. එතකොට ඒ විනාඩියයි ඒ කියන්නේ දැන් විනාඩියකට කලින් දැන් වෙලාව 8:57යි 8:56ට ඒක වෙලා තියෙන්නේ. දැන් විනාඩියයි මෙතන අපිට මේ මනුෂ්‍ය ලෝකේ කාලය අහුවෙන්නේ. හැබැයි උතන චිත්ත වීති පත ටික බිලියන් ගාණක් පහුවෙලා තේරුණා. හැබැයි අපි තාමත් ඒක උස්සගෙන ඉන්නවා. අනේ මගේ දරුවා මට මෙහෙම කිව්වනේ. ඇයි එහෙම කිව්වේ? අර ඇයි හිතෙන් ගොතාගත්ත ජීවන කතාවක්. ඒ කතාව ඔයා තියාගෙන ඉන්නවා. මගේ දරුවා මෙහෙම නොවිය යුතුයි. මගේ වැඩ කරන තැන මෙහෙම නොවිය යුතුයි. මගේ ගෙදර මෙහෙම නොවිය යුතුයි. එහෙම එකක් මේකේ කොහෙද පණවන්න තියෙන්නේ? මේකේ මුකුත් කරන්න දෙයක් නැති එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. මේක මොනා හරි කරන්න තිබුණා නම් ලෝකෙන් භාගයකටත් වැඩිය මේ වෙනකොට නිවනුත් දැකලා රහතුත් වෙලා මං හිතන්නේ මල කෙලියක් වෙලා. ඒ කියන්නේ දැන් එකක්ම විතරයි තියෙන්නේ. කලින් සිතුවිල්ල කලින් දැන් මොහොතකට කලින් හටගත්ත සිතුවිල්ල ඊළඟ සිතුවිල්ලට අදාළම නැහැ. හැබැයි අපේ තියෙන මෝහය නිසා මුලාව නිසා කලින් මේ ඉපදිච්ච දවසේ ඉඳන්ම මට එක හිතක් තියෙනවා. අද තිබුණෙත් අද උදේ මෙහෙම වුණා නෑ. දැන් ඔයා මොහොක්ෂණයෙන් ක්ෂණේ වා ඉන්නේ අලුත් කෙනෙක්. ඒක හැමෝටම දකින්න බෑ.
පෙරම් පුරප මිනිස්සු දැන් ඔයගොල්ලෝ මෙතන මේක අහගෙන ඉන්න මේ ඔක්කොටම පුළුවන්. ඒක නිසා තමයි ඇහෙන්නේ. හැබැයි ඇහුණා කියලා බෑ වාට. දැන් ඔයා කෑම හදන්න දන්නවා. ඉගෙන ගන්නවා. ඉගෙන ගත්ත කියලා බඩ පිරෙන්නේ නැහනේ. ඔයා කෑම ටික හදාගන්න. එහෙනම් මේක කතාව දුර්ලභ වෙන්නේ මේක හදාගන්න කෑල්ලේ තමයි කතාව තියෙන්නේ. එතකොට දැන් මේ හදාගන්න විදිහ කියලා දීලා ඉවරයි. දැන් මේක හදාගෙන පියවරෙන් පියවර ඉස්සරහට යන විදිහයි දැන් කියන්නේ. අනේ මට මෙහෙමයි දැන් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් දාලා ගියා ගර්ල් ෆ්‍රෙන්ඩ් දාලා ගියා මගේ රස්සාව නැති වුණා. ඒක ඇවිල්ලා අර මතු පිට තියෙන සමුදේ වෙන එකේ හෙන්න උඩක තියෙන කතාවක්. හරිද? දැන් ගොඩක් අය තාමත් හිතනවා මම ජීවිතේ සාර්ථක කරගන්න ඕන, ගෙයක් හදාගන්න ඕන, වාහනයක් ගන්න ඕන, මගේ දරුවාගේ ප්‍රශ්න ටික ඉවර කරන්න ඕන, මම නිසා ඒගොල්ලෝ ඉන්නේ මෙහෙමයි කියන. ඉතින් ඔයා ඕක තව සංසාරේ අම්බානකට ඕක කරලා තියෙනවා. මෙතන මේ ඉන්න හැම කෙනෙක්ම කවුන්ට් කරන්න බැරි තරමට ඕක කරලා තියෙනවා. නොකරපු එකම දේ තමයි මෙන්න මේ නිරුද්ධ වෙන එක දකින්න. මේ පෙන පිඩුවක්, ඒ කියන්නේ සබම් බෝලයක් මේම හටගෙන ඒක නැති වෙන කෑල්ල විතරයි ඔයා නොදැක ඉඳලා තියෙන්නේ. ඊටු ඔක්කොම කරලා තියෙන්නේ. ඔයා ලෝකේ ඉන්න සක්විති රජ වෙලා ඉඳලා තියෙනවා, රජෙක් වෙලා ඉඳලා තියෙනවා, ඔයා මාරයා බවට පත් වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ මොනවද ගායකයෙක් වෙලා ඇති, ලෝකේ ඉන්න හොඳම ගායකයා වෙලා ඉඳලා තියෙනවා ඔයා. මේ හැමෝම මම පව ඔයගොල්ලෝ පව. ඒ තරම් මේක දිගයි. ලෝකේ ඉන්න ලොකුම ව්‍යාපාරිකයා බවට පත් වෙලා ඉඳලා තියෙනවා. දැන් ඔයා ඔය බලාපොරොත්තු වෙන ඔක්කොම අර ලස්සන කතාවක් තියෙන්නේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ කොහෙද වඩිනකොට මහ විශාල ගහක් කපනවලු. බුදුහාමුදුරුවෝ අහලා ඇයි මේ ගහ කපන්නේ? එතකොට කියනවා මේ අහවල් ප්‍රදේශයේ ඉන්න සුප්‍රසිද්ධම සිටුතුමා මිය ගිහින් එයාව කවුරුවත්ම වලදාපු නැති තැනක තමයි මේ දාන්න හදන්නේ. විතර පරණ මේ ගහක්. ඒ කියන්නේ හෙන්න පරණ ගහක්. දන්න කාලේ ඉඳන්ම උතන කවුරුත් වලදාන්නේ නැහැ නේ ගහක් යට. මේගොල්ලෝ මේ ගහ කපලා එතන හාරලා එතන තමයි දාන්න හදන්නේ. එතකොට කතාවේ හැටියට මොකද්ද කියන්නේ පුතුන්? මෙයාව ওই 16 වෙනි වතාවට ඔතන දාන්නේ කියන්නේ. මේ ඥාන වලින් බුදුහාමුදුරන්ට ඒක දකින්න පුළුවන්. එහෙනම් අපි මෙච්චර කාල ජීවිතේ කරලා නැත්තේ මොකක්ද? මෙන්න මේ බෝලයක් හටගන්න ස්වභාවය අපි ඒ හටගන්නේ ඔක්කොම කරලා ඉවරයි. ඔක්කොම බෝල කරලා ඉවරයි. ඒ බෝලේ නැති වෙන මොහොත දැකලා නැහැ. දැම්ම දැක්කේ නැත්නම් තව ඉස්සරහට යන්න වෙනවා පොඩි පිටින් බැඳගෙන. හරිද? මේකේ දෙකයි තියෙන්නේ. ධන තියෙනවා, ඍණ තියෙනවා. ওই දෙක අතර මැද නියුට්‍රල් තියෙනවා. ওই නියුට්‍රල් එක දකින්න තියෙන්නේ. මොකක්ද? මේක හට ගන්නවා. හට ගන්න මොහොතේම නැති වෙනවා. ඒ නැති වෙන එක පැහැදිලිව පරිපූර්ණව. දැන් නැති වෙන එක ඔයගොල්ලෝ දැකලා තියෙනවා සිතුවිල්ලක් ඇති වෙලා නැති වෙන එක. හැඟීමක් ඇති වෙලා නැති වෙන එක. හැබැයි ඒක පරිපූර්ණව දැකලා නැහැ. මොකද්ද පරිපූර්ණව කියන්නේ? දැන් වතුර වාෂ්ප වෙන්නේ සෙල්සියස් අංශක 100 දී 98.5කට වතුර රත් වෙලා. අනේ ඉතින් මේක දැන් වාෂ්ප වෙන්න කියලා අපි මේව කරන්නේ. එහෙම වෙන්නේ නැහැ මේ විශ්ව ධර්මතාවය තුළ. 100 දී එක්ක වාෂ්ප වෙනව නැත්නම් ඒ ගානට රත් වෙලා තියෙනවා එච්චරයි. අපි යාග හෝම කරාට පහන් පූජා තිබ්බට දේවාල වලට දෙවියන්ට ඇඬුව මුකුත් වෙන්නේ නැහැ. වෙලත් නැහැ, වෙන්නෙත් නැහැ, වෙන්න නියමිතත් නැහැ. ඉතින් එහෙනම් මේක දකින්නම ඕන. එතකොට ඔයාගේ හැම දුකක්ම, හැම වේදනාවක්ම, හැම පීඩනයක්ම ඔයාට පෙනුන ඇති වෙනවා. හැබැයි ඒක නැති වෙනව පෙනුන්නේ නැහැ. පස්සේ තමයි පෙනුනේ දුක ගොඩාක් අමාරු වෙලා හිටිය දැන් නම් චුට්ටක් අඩුයි වගේ. හැබැයි නැති වෙන movements මොහොතින් ඒ rhythms මේ ඔක්කොම energies නේ. එනර්ජි එකක් හැම වෙලෙම එක ලෙවල් එකක තියෙන්නේ නැහැ. එනර්ජි එකක් හැම වෙලෙම zigzag හැඩයට ප්‍රස්ථාරේ පෙන්නුවොත් උඩ යනවා පල්ලෙහා යනවා, උඩ යනවා පල්ලෙහා යනවා. අපි හදන්නේ මොකද? හැපි හැම වෙලෙම උඩ තියාගන්න හදනවා. සමුදය තුල තියාගන්න. ඉතරකන් දුක ඇති වෙනවා. ඒක ඇති වෙලා නැති ඕන මගුලක් කියලා අතහැරියට පස්සේ ඒක දකින්නකොට යන්න එතකොට පේන්න ගන්නවා. හරිද? වගේ යටි අරමුණු ඔක්කොම අයින් වුණාට පස්සේ ඕක පේන්න ගන්නවා. එතකම් පේන්නේ නැහැ. එතකොට යටි අරමුණක් තියෙනකොට යා උලුප්ප පෙන්නනවා. ඒක පොසිටිව් එක හරි නෙගටිව් එක හරි සමුදය කරෙන්න නොට ගන්න ස්වභාවය. ඒ කියන්නේ සමුදය කියන්නේ මොකද? තනිකරම දුක. හට ගන්න එකට අහු වුණා කියන්නේම දුකේම තමයි ආ ඉන්නේ. සමුදයට සමාන වචනේ තමයි දුක. අර පෙන බුබුලු විතරයි යාට පේන්නේ. ඒ පෙන බුබුලු දකින්න තාක්කල් යා දුක. ඒක ඇතුලේ බය, වේදනාව, පීඩනය කොම කෙලවීම් ටික තියෙනවා. හැබැයි හටගන්න පෙන බුබුල හටගන්න මොහොතේම නැති වෙනව දැක්ක කෙනා. එයාට පෙන බුබුලුවක් පෙනිලා ඊට පස්සේ ඊට වැඩිපුර එයාට පේන්න ගන්නවා ඒක නැති වෙන ස්වභාවය. අන්න එයා නිවනේ ඉන්නේ. ඔච්චරයි ඉතින් කියන්න තියෙන මොනවාරි තියෙන ප්‍රශ්නයක් අහන්න. ඔව්. අපි දැන් මේ සතර ඉරියව්වෙම සිහියෙන් ඉන්න කියලානේ අර එහෙම පොදුවේ
කියනකොට කියන්නේ සර් එතකොට ඒ හිටගෙන ඉතින් චූටියට සිතවිල්ලක් වාක්‍යයක් වගේ එනවනේ දැන්. ඔව් ඉතින් ආපුවාම ඉතින් සිතුවිල්ල මෙතන සිතුවිල්ලේ ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙම කමක් නැහැ නේද? එතකොට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සිතුවිලි ඇති වෙනවා. සාමාන්‍යයෙන් අනාගාමී කෙනාටත් ඊටමත් ලාවට සිතුවිලි ඇතිවීමක් තියෙනවා. ඒක ස්වභාවිකයි. හරිද? සිතුවිලි ඇතිවීම ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. සිතුවිල්ලට ඔය අහුවෙන එක. සිතුවිල්ල මම කියලා ගන්න එක. ඔය සිතුවිලි ටික නේද ඔය පෙන බින්දු ටික. ඒ කියන්නේ අර මුහුදු වෙරළේ අර මුහුදු වතුර මෙහෙම ගලාගෙන එනවා රැල්ලකින් මුහුදට. ඇවිල්ලා පෙරලි ඇවිල්ලා දඩස් ගාලා වැදිලා ඊට පස්සේ වැල්ලේ දිග ඇරෙනවා. වතුර පාර රැල්ල. හරි එතකොට පෙන හට ගන්නවා. ඔය එක පෙන බින්දුවක්වත් ඔය පෙන බින්දු හටගත්තේ මොකකින්ද? වතුරෙන්නේ. ඒ එකක්වත් මොහොතකට ඇරෙන්න පවතිනවද? ඒ જાතියම තමයි සිතුවිලි. දැන් අපි මොකද කරන්නේ? ඒ සිතුවිලි අර පෙන බුබුලු ටික අපි ඇත්තක් කරගෙන ඒක ෆ්‍රීස් කරගෙන මේ A පෙන බින්දුව, මේක B පෙන බින්දුව, මේක C පෙන බින්දුව, A B C D එකේ ඔහොම නම් කරගෙන ඒවා ස්ථාවර කරගෙන. ඇයි එහෙම කරන්නේ? මෝහය නිසානේ, අසිහිය නිසානේ, පිස්සු නිසානේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ අර සබ්බේ පෘථග්ජනා උන්මත්තකෝ මොකක්ද ඒ කියන්නේ? හැම පෘථග්ජනම මිනිහෙක්ම පිස්සෙක් කියලා. ඉතින් එතකොට ඔක්කොටම පිස්සුනේ. අර Nirodhe දැකපු කෙනා එයා දන්නවා මේකේ දඟලන්න දෙයක් නැහැ. පේන බුබුලු ටිකක් හට ගන්නවා. ඒක දැන් නැති වෙනවා. එයාට හටගන්න එක පේනවා, හටගන්න එකක් පේනවා. හැබැයි දැන් එයාට වැඩියෙන් පේන්නේ නැති වෙන එක. එයා තියලා ඉන්නව නැති. ඉතින් මේකේ දඟලන්න දෙයක් නැහැ. ඊට පස්සේ එයාට පේන බුබුලක් නිරුද්ධ වෙනවා දැක්කට පස්සේ එයාට ඉතුරු ඔක්කොම පේන බුබුලු ඔක්කොම එකයි. හරිද? නිකන් හිතන්න එකම જાතියේ අඹ. ඒ කියන්නේ අපි හිතමු කර්ත කොළඹ එකම මොඩල් එකේ වනයක් තියෙනවා. අක්කර දෙකක විතර තනිකර අඹ ගස් තියෙනවා 1000ක් විතර කියලා හිතන්නකෝ. එකම જાතිය දාලා තියෙනවා. එතකොට මේකේ රහ චෙක් කරන්න මොකද? එක ගහකින් ඉදිච්ච අඹ ගෙඩියක් කෑවට පස්සේ අපි දන්නවා මුළු වනයේම අඹ රස වල තියෙන මේක තමයි කියලා. ආයි මුළු අඹ මේ ගහෙන් ගහට ගිහිල්ලා ඔක්කොගේම අඹ කන්න ඕනේ. දන්නවා පැහුණට පස්සේ ඉදුණට පස්සේ ඒ රේන්ජ් එකේ තියෙන ඔක්කොම අඹ අන්තිමට ෆයිනලයිස් වෙලා ඉන්නේ මෙන්න මේ රස. කර්ත කොළඹ. කර්ත කොළඹන් වල මෙන්න මේ જાතිය. රයිට්. ඔක්කොම එකම જાතියනේ දාලා තියෙන්නේ. එහෙනම් එක ගෙඩියයි ඒවා දැනගන්න ඕන. මුළු මේ දැනගත්තා හා සමානයි. නැත්තම් මේක මේ බිඳුවෙන් බිඳුව දැනගන්න එහෙම එකක් නෑ මේකේ. ඔක්කොම එකම දෙයකින් හැදිලා තියෙන්නේ. එකක් දැනගත්තා කියන්නේ ඉවරයි. එහෙනම් එකක් දැනගන්නේ කොහොමද? අන්න අර සිතුවිලි වලට සිතුවිලි නවත්තන්න යන්න එපා. සිතුවිලි වෙනස් කරන්න යන්න එපා. ඔක්කොම එන්න දෙන්න. දැන් අපි හුළඟ නවත්තන්න යනවද? හුළඟ වෙනස් කරන්න යනවද? හුළඟ බෙදන්න යනවද? එකයි ලෙහෙන්න ඕන. මුළු පද්ධතියම ලෙහෙනවා. අන්න ඒ නිසා තමයි කියන්නේ සම්පූර්ණයෙන්ම මොහොතින් මොහොත හැම සිතුවිල්ලක් ගැනම හැම හැඟීමක් ගැනම හැම දැනීමක් ගැනම ඇලර්ට් එකේ අවදියෙන් ඉන්නම් කොයි වෙලේ හරි එකක් ලෙහෙනවා. කොයි වෙලේ හරි සිටුවරයා එනවා. ඒක ලෙහෙනකම් බලන් ඉන්නවා. ඔකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ යෝනි කියන්නේ අර ජීවය හටගන්න. ඒ කියන්නේ මේක හටගන්න මොහොත. ඒ හටගන්න හැම පෙන බුබුලක් ගැනම දැනුවත්ව ඉන්නවා. ඉන්න එක වෙලාවකට ටස් ගන්නකොට එකක් ලෙහෙනවා පේනවා. එච්චරයි ඒ ඇති. ඒකට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. පෘථග්ජන ස්වභාවයෙන් එයා නිදහස් වෙනවා. අයි පෘථග්ජනයා ඉන්නේ සමුදය තුල, හට ගැනීම තුල. එයාට මේ ලෝකේ ඇත්තක්. හරිද? එයාට මේ දරුවෝ ලෝකය මේ අරවා මේ ඔක්කොම ඇත්තක්. හැබැයි ඒක ඔක්කොම පෙන බුබුලු ගොඩක් කියලා එයාට තේරෙන්නේ නැහැ. එක තැනකදී සිතුවිල්ලක් ලෙහෙනකොට එයාට තේරෙනවා මේ ඔක්කොම මං අල්ලගෙන ඉන්නේ තනි සිතුවිල්ලකින් නේද කියලා. එයා ඇතුලෙන් දකිනවා. දැනුමෙන් නෙමෙයි. ඔක්කොම දැන් දැනුමෙන් දන්නවා. අපේ බයිලා අහලා. ඇතුලෙන් Taman තුලින් එයාටම දැනෙනවා, පේනවා. ඒක වෙනම ভাইබ්‍රේෂන් එකක්. ඒක දැක ගමන් එතනින් හටගන්න සියලුම පෙන බුබුලු ලිහි යනවා. එයා අවශ්‍යව පාවිච්චි කරනවා. ඊටු ඒ ඔක්කොම ලිහි යනවා. ඉවරයි කතාව. හරි. මොනවද ප්‍රශ්න? මේ මොහොතේ ඉන්නකොට අර දැනීමට විතරක් හිත යොමාගෙන ඉන්නකොට නිකන් දැනෙනවා මට අවකාශයේ මම ඉන්නවා වගේ දැනිලා දැන් ඒ උපරිමටම එනකොට සර් මගේ ভাইබ්‍රේෂන් එක ගොඩාක් වැඩියෙන් දැනෙන්න ගන්නවා. ඔව්. ඒක නිසාම මට එතෙන්දී අර ඒකාග්‍රතාවය බිඳිලා යනවා. ඔව් ඇයි බින්දෙන්න හේතුව? ඔයා ভাইබ්‍රේෂන් එක පිළිබඳව කවුන්ට් කරනවනේ. දැන් සියල්ල වැලිසේ දකින්නකොට දැන් සියල්ල වැලිසේ දකින්නකොට ඔයා ඉස්සරහා තියෙනවා බිත්තියක් තියෙනවා ඒකත් වැලි ගොඩක් අංශු ගොඩක්. ජනේකත් අංශු ගොඩක්. ෆෝන් එක අංශු ගොඩක්.
හුස්ම අංශු ගොඩක්. ඔක්කොම කිසිම වර්ග කිරීමක් බෙදීමක් නැති වුණාම ඔක්කොම අංශු ගොඩන්නේ ආයි අපි ඔතන කරදර වෙනවද? ඔය කලින් උත්තරයක් දාගෙන නිසානේ මේ ভাইබ්‍රේෂන් එක දැන් මට දරා ගන්න බෑ මාව පුපුරලයයි දැන් මැරෙයිද දන්නේ නැහැ මාව එන්ලයිට්මන්ට් වෙයිද දන්නේ නැහැ මොකක් හරි. දැන් එතකොට එළියේ තියෙන ඔක්කොම වැලි ඇතුලේ තියෙනේවත් වැලි. සිතුවිලිත් වැලි, හුස්මත් වැලි, හැඟීමුත් වැලි ඔක්කොම වැලි වුණාම දැන් මේකේ තෝරන්න දෙයක් තියෙනවද? ඉතින් දැන් ඒක මේ ඔක්කොම වැලි වලින්නේ අපි හැදිලා තියෙන්නේ අංශුනේ. අංශු ගොඩකින්නේ හැදිලා තියෙන්නේ. ඒ අංශු වලට එක එක පාට ඇවිල්ලා, හැඩතල ඇවිල්ලා. නමුත් ඔක්කොම අංශු ගොඩක්. සිතුවිල්ල පවා අංශු. මේ අංශු වල කම්පනයක් විතරයි වෙන්නේ නේද? ඔව්. අපි මේ කම්පන වලට එක එක ඒවට හැඩ දීලා මේක කේන්තිය ඕක පාපයක් අන්න කම්පනයකට හැඩයක් දීලා මේක මෛත්‍රිය ඕක හරි මේ හොඳ දෙයක් ඒකට මේ ආර්ය මාර්ගයේ යන අයට බුදුහාමුදුරුවෝ කියන පුණ්‍ය පාප පහිනස්ස කියලා. ඒ කියන්නේ පව් පින් දෙකෙන්ම මිදෙනවා නික්මෙනවා. පහිනස්ස. පවුත් නැහැ පිනුත් නැහැ මේකේ. ඒ කියන්නේ ද්විත්ව ස්වභාවයෙන් ඩුවැලිටි එකේ යා නිදහස් වෙනවා. අපිට දැන් පටන් ගන්න තැනම ඔව්. එතකොට ඒක දකින්න ඒක දැන් පිරම පෙර දක්වත් එක්ක දත් එක්කම ස්ට්‍රගල් කරන්නේ. පෙර දත්තෙන් දැන් අපිට ඔව් පෙර දත්ත නිසා තමයි අපිට අර නිරුද්ධ වීම පේන්නේ නැත්තේ. හැබැයි අපි බලන් ඉන්නකොට මොහොතකදී දත්ත රහිත දැකීමක් තියෙනවා. එතකොට කියන්නේ ඒක දකින්න අපිට වීර්යය කියන කෝණය නේද? ඒක හිතන්න දැන් අපි දැකලා ඉන්න සමහරවල් අපිට අමතක වෙලා යන දකින්න කායි භාෂිතර විදිහින් තමයි. ඔව්. අපිට අර අපිට කියන්නේ මේක මට අමතක කරනවා කියන්නේ. ඔව් වීරිය ඕන. වීරිය නැතුව බෑ. දැන් මේක අහලා එහෙනම් හරි ඔක්කොම පේන බබුල ඔක්කොම ඇති වෙනවා නැති වෙනවා එහෙනම් ප්‍රශ්නයක් නැහැ කියලා එයා හිටියට එයා ඒක සිතුවිල්ලකින් නේ ගත්තේ. දැන් මම ඔයගලන්ට ෆීඩ් කරන්නේ ඒ කියන්නේ මම ඔයගලන්ට දත්ත මේක දෙන්නේ මේ සිතුවිල්ලකින්නේ. මේක සිතුවිල්ලකින් තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්නෙ. හැබැයි ඒක සිතුවිල්ලක් රහිතව දකින්න ස්වභාවයක් තියෙනවා. ඒක තමන් මතු කර ගන්න ඕන. පැහැදිලිද? දැන් අපි පරිප්පු ටිකකුයි වතුර ටිකකුයි ලුණු ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි ඔහොම බඩු ටික මේසි උඩ තිබ්බා කියලා ඒක හැදෙන්නේ නැහනේ. ඒ ටික මික්ස් කරලා ඒක හොදලා ඒක ලිපේ තියලා ඒකට අදාළ ප්‍රමාණයන් වල දාලා ඒක අපි සකස් කර ගන්න ඕන. මේ සකස් කිරීම කියන්නේම වීරියක්. උයනවා කියන්නේ වීරියක් නේ. ඩ්‍රයිවිං කරනවා කියන්නේ මේ හැම දෙයක්ම වීරියක් නේ. එහෙනම් මේකටත් එහෙම එකක් ඕන. ඔව් දැන් බඩු ටික ගෙනහලා තියාගත්තා කියලා මේ කැම ටිකයි දෙන්නේ නැහැ නේ. එහෙනම් මේක දැනගත්තා. දැන් මේක දැක ගන්න ඕන. දැක ගන්න නම් සකස් කර ගන්න වෙනවා. ප්‍රිපෙයාර් කර ගන්න වෙනවා. ඒ ප්‍රිපෙයාර් කරගන්න මේ වීරිය ඕනේ. එහෙම නැති මිනිස්සුන්ට බෑ. ඉතින් කම්මැලියන්ට ඒගොල්ලන්ට බෑ. කැඩෙනවා, අමතක වෙනවා, බාධා වෙනවා, වරදිනවා, අරවා මේ වෙන්න තියෙන ඔක්කොම වෙනවා. වෙලා කොයි වෙලේ හරි වැඩේ වෙනවා. මේක තමයි කියන්නේ අර සිටුතුමා මේ මාලිගාවට එන වෙලාව අපි දන්නේ. ඒක නිසා බලාගෙන ඉන්න ඕනේ. එතකොට මේ මිනිස්සු කොච්චර වෙලාවක් රෑ නිදාගන්නේ නැතුව කෑම ටික හදාගෙන සමායට තෙල් ටික ලිපේ තියලා කැවුන් ටික බදින්න මේ ආපු ගමන් දෙන්න කොච්චර ස්ටෑන්ඩ් බයි ඉන්නවද? මේක කියන තරම් අමාරු නෑ. මේක පාත් එකට වැටුණාට පස්සේ මේක වැටෙන්න කලින් තමයි දැන් අර ගොඩාක් සීතල ගඟක අපි නාන්න ගියාම වතුරට බහිනකන් හෙන අමාරුයිනේ. අපිට නිකන් වීදුරු කෑලි ඇනෙනවා වගේ වතුර බින්දුවක් ගෑවෙනකොට නිකන් ඉදිකටු අනිනවා වගේ අපි ඕක ගැන හිතා ඉන්නකොට අර ටැප් එකට අධික සීතල වතුරට ඇඟ අල්ලනකොට හරි පිස්සුවක් වගේනේ. අපි චුට්ටක් අල්ලනවා ආයි හිතනවා මොම ඉන්නවනේ. පටස් ගාලා වගේ අඩේ මේක මේ තප්පර ගානෙන් මේ සීතල ඉවරයි. හරිද? මේක හිතා ඉන්නකොට තමයි මේක අමාරු කරගන්න බැරි. ඒකයි දැන් අපි අපේ හැම දෙයක්ම එහෙමයි. අපි හිතා ඉන්නවනේ. අඩිය තියෙනවා ආයි පස්සට ගන්නවා ආයි තියෙනවා ආයි ගන්නවා ආසයි බයයි. ඔය දෙකම කඩාගෙන ඩොග් ගාලා පැන්නාම කෙලවෙන එකක් කෙලවිච්චාවේ කියලා. අන්න එතනට වීරිය ඕන. තමනන් තියෙන ප්‍රශ්න. අහන්න. හෙලෝ ඔව්. සර් ප්‍රශ්නයක්ම නෙවෙයි සර්. දැන් අධ්‍යාපනය වගේම හොවනේ දන්නේ හෙන්ඩාරදිත් මම දේශනය ඇහුවා. එතකොට මේ ඇයි මේ ප්‍රැක්ටිස් එක කරන්න කියලා. ඒකටම මට උත්තරයක් නැහැ. ඒ මම මේ ප්‍රැක්ටිස් එක කරන්න කියලා. හැබැයි මම මේකේ ඉන්නවා. ඒ කියන්නේ දිගටම 100ක් ඉන්නවා කියලා එකක් නැහැ. පුළුවන් හැම වෙලේකම ඉන්නවා. ඒ කියනවා යනවා එහෙම. සමහර වෙලාවල් වලට දැන් මාකරි ප්‍රශ්නයක් වෙන අපිට චැලෙන්ජස් වෙනවානේ. කවුරු හරි බැනලා යන්න පුළුවන්. ඒ වෙලේදී ඉතින් සමහර වෙලාව එහෙම සිද්ධියක් වුණොත් විශේෂයෙන්ම හිතයි ශරීරය එකවරම පේනවා. ඒ කියන්නේ දැනෙනවා. එතකොට ඒ දිහා බලාගෙන යනකොට මට තේරෙනවා දැන් ඉස්සර නම් මට කේන් තියනවාද මට ඇයි මෙයා බලන්නේ මෙහෙම කළේ කියලා.
ඒක බලන් ඉන්නකොට මොකුත් නැහැ මම ඒක දිහා බලලා එහෙමම එකත් පැහැල්ලා දානවා ඒ විදිහට ඉන්නවා දැන් ඉලක්කෝන්න ජීවිතේ නෑම නෙවෙයි දැන් මම මේ එක්සෑම් එක කරනවා එහෙම කියලා තියෙන කියලා ටේබල්ස් එක ක්ලාස් ගන්න තියෙනවා නම් ක්ලාස් කරනවා එනකොට තියෙන පාඩම් කරන්න නම් ඒක කරනවා එහෙම කරලා දවස් ගෙවනවා ඊට වඩා එහෙම ලොකු දෙයක් නැහැ මෙඩිටේෂන් කියන එකත් ඇත්තටම හැම වෙලේම ලොකුවට මේ මොහොත කියලා මෙඩිටේෂන් එකක් විදියට වෙන්නේ නැහැ වැඩ මේක කරනවා වෙනවා ඒ කියන්නේ දැන් ලොකු කියන්නේ අපිට කියන්න දැන් මට ගෙදර වැඩ කරලා ලොකු බජට් ප්‍රමාණයක් හොයගන්න තියෙනවා කියලා එතකොට ඒ වෙලාවට ගන්න මේ මොහොතේ තියෙන්නේ දැන් කෝප් වෙනම් සබන් ගන්නවා කියන හරියට හරි. හැබැයි දන්නව නැතු වැඩ ඉවරත් වෙලා. හැබැයි ඒ විදිහට තමයි මං කරන්නේ. එහෙම මට මොකුත් ලොකු දේවල් නැහැ. හරි. ඔව් මේකට ආවට පස්සේ යාට මොහොත විතරනේ තියෙන්නේ. මොහොතෙන් පිට මොකුත් නැහැනේ. දැන් තියෙන්නේ මොකක්ද? උයන්න. ඒ උයන එකේ කුඩා කුඩා කොටස් වලට යාගේ ફોකස් එක යනවා. මොහොත දැන් එකේ යනවා. ඔව් එයාට ඊළඟ මොහොතකුත් නැහැ. එයාට කලින් විච්ච පරණ මොහොතකුත් නැහැ. මොහොත විතරයි තියෙන්නේ. පච්චුප්පන්නයි. අනිත් අයට මේ මොහොතේ දැන් මේක තව ටිකක් ප්‍රැක්ටිස් කරාම මාස 3කින් මට ඇමරිකා යන්න පුළුවන් වෙයි. වීසා හම්බෙයි. මගේ PR එක හම්බෙයි. කාර් එක ගන්න ඕන. ණය ටිකෙන් නිදහස් වෙන්න ඕන. ඒ නිසා මම මේ මොහොතේ ඉන්න ඕන. ඒ ඔක්කොම කුණු හරපතිනේ. එතකොට මොහොතක් විතරයි යාට තියෙන්නේ. මොහොත තුල හිටියා. ඒ මොහොත ඉවරනා. ඒ එහෙම වෙලා මොහොත වල ටික ඉවර වෙලා මේ වෙනකොට එයා එතනින් ඉවරයි. කතාව යාගේ. ඔව් ඒ කියන්නේ දැන් පොඩි ප්ලෑන් කිරීම ටිකක් තියෙන මේ වැඩේ කළා මේ ටික සමහරවිට වෙනස් වෙන්න පුළුවන් අපි කොච්චර ප්ලෑන් කරත් වෙනස් වෙනක් දෙතලවත් මේකේ ලැබෙන වෙලාවට ඒකේ විදිහට පාර ගන්න පුළුවන්. ඔව් ඒ මොහොතනේ. ඒක කොහේ ඒ කියන්නේ අර ඔහේ ජීවත් වෙනවා වගේ කියලා තකලාක පුස්තන එක වැරදිද කියලා හිතනවා. නෑ ඒක සම්මුතික ලෝකයට මේ පිස්සුවක් වගේ පේනවා. මෙයාට නැද්ද අරමුණක්? මෙයාට ආසාවක් නැද්ද? නමුත් එයා තමයි නියමයක ඉන්නේ. නියම අරමුණ තියෙනෙත් එයාට තියෙන නියම ආසාව තියෙනෙත් එයාට. හැබැයි අර සම්මුතික ලෝකයේදී අර අපිව ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවනේ. ඔයාට නිශ්චිත ඉලක්කයක් තියෙන්න ඕන, අරමුණක් තියෙන්න ඕන, ඩිසයර් එකක් තියෙන්න ඕන, ඒක හඹාගෙන යන්න ඕන, ඒකට වීර්යය දරන්න ඕන, ඔයා මෙහෙම කරන්න ඕන. දැන් ඔක්කොම කරපු අයනේ මෙතන ඉන්නේ ගොඩක් අය. කරලා බාගෙට හරි ගියා. වැඩි හරියක් වැරදිච්ච නිසානේ මේකට ආවේ. හරිද? එතකොට ආර්යවරුන්ගේ මාර්ගය ඒගොල්ලන්ට තියෙන්නේ මොහොතක් විතරයි. ඒගොල්ලන්ට ආයේ බලාපොරොත්තුවක් මේකක්. මොකද මේ ජීවිතේ අර්ථයක් නැහැ. කිසිම අර්ථයක් නැහැ. තියෙන එකම අර්ථය තමයි මේ Nirodhe දකින්න එක ඇරෙන්න වෙන කිසිම අර්ථයක් නැහැ. අපි අර්ථයක් මවා ගන්නවා. මම හොඳට හම්බ කරලා සතුටින් ජීවත් වෙලා මං හොඳ පවුලක් හදලා ළමයිට උගන්වලා දැන් මෙහෙම වෙලා දැන් මං ධාර්මිෂ්ඨක වෙලා කියලා දැම්මට ඕක අපි දැන් අර කියපු වතුර බින්දුව විශාලනය කරනවා වගේ අතන ගියාම උත් නිකන් නන්නත්තර වෙනවා. අර සම්මුතික ලෝකයේ මේ පවත්වාගෙන යන්න හදපු එකක්. දැන් අපි කතා කරන්නේ තනිකරම පරමාර්ථමය ස්වභාවය. ඒ පරමාර්ථය උඩ තමයි සම්මුතික ලෝකේ හැදිලා තියෙන්නේ. හරිද? අර සමුදය නිර්මාණය වෙන්නෙම Nirodhe මත. නැතිවීම නැත්නම් ඔක්කොම ඇති වෙනවා විතරයි. නැති වෙන්නේ නැති වුණොත් මොකද? අම්මා එහෙනම් අපිට විනාඩියක්වත් ඉන්න මේ විනාඩියක්වත් මේ ලෝකේ පවතින්නේ නැහනේ. ඔක්කොම හට ගන්නවා විතරයි. හරිද? නිරුද්ධ වීමක් නැහැ. තනිකර පිස්සුවක් නෙමේ මොහොතකටවත් ලෝකේ පවතින්න බෑ. ඇතිවීමයි නැතිවීමයි තුල තමයි මේ සියල්ල හටගන්නේ. දැන් සරල විදිහට ගත්තොත් අපේ හැම විනාඩියකම අපේ ඇඟේ ඇතුලේ අලුත් සෛල හැදෙනවා. අලුත් සෛල හැදෙනකොටම ආයි සෛල ටිකක් මැරෙනවා. දැන් මේ නිරුද්ධ වීම නැති වුණොත් මේ වෙනකොට මම බ්‍රහස්පතිටත් වැඩිය ලොකු වෙලා මගේ ඇඟේ සෛල ටික නිරුද්ධ වීම නැති වුණොත්. ඒ කියන්නේ ලෝකේ පැවැත්ම පවතින්නේ නැහැ. ලෝකේ පවතින්නේ මේ ඇතිවීමයි නැතිවීමයි මත. තේරුණාද? එතකොට මෙන්න මේ නැතිවීම මේ නිරුද්ධ වීම දකින්න කෙනා තමයි මේ ලෝකෙන් එතෙර වෙන්නේ. පැහැදිලි. දැන් අර ඔයා කියපු එකේදී දැන් ඔයාගේ මම බව ගොඩාක් අඩු වෙලා මමත් ඒ දිය වෙලා ගිහලා දැන් ඉතින් මේකේ කරන්න දෙයක්වත් නැහැ, ඇති දෙයක්වත් නැහැ, නැති දෙයක්වත් දැන් මේ මොහොතට කරන්න තියෙන ටික ගලාගෙන යනවා. දැන් අරමුණක් නැම කියන්නත් බෑ, අරමුණක් තියෙනවාම කියන්නත් බෑ. හැබැයි කිරීගෙන අර කරන්නේ රහිතව කිරීමක් වෙමින් පවතිනවා. අන්න කිරීම බවට පත් වෙනවා. එතකොට එයාට පෞද්ගලික අරමුණු අභිලාෂයන් ඒව නැහැ. හැබැයි දැන් එයා මේ මොකද එයාගේ එකම අරමුණ තමයි මේ දැන් කරන එක. ඒ කියන්නේ කරන්න નિયમિત වෙලා තියෙන. මේ කෙරෙන එක තමයි එයාගේ සම්පූර්ණ ફોකස් එක. එතකොට ඒක උඩරිම 100%ක් 99%ක් මේක වෙනවා. අනිත් අයගේ මොකද තියෙන්නේ? එයාගේ අනාගතය සාර්ථක කරගන්න එයා මෙහෙම මොදට ඇවිල්ලා. ඒක වෙන්නේ 20%යි 30යි 40යි උඩරිම 50යි. 50න් එහා නැහැ. දැන් මේකේ අර කලින් කියපු කෙනාද සක්සස් වෙන්නේ දෙවෙනියට කියපු කෙනාද සක්සස් වෙන්නේ. දැන් මම ඔයගලගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් උත්තරේ දීලා ඉඳා මේ ප්‍රශ්නේ අහලා වැඩක් නැහැ.
කමන්නේ තේරුම් ගැනීමට අවබෝධයට අපි ගමුක ප්‍රශ්නේ. සාර්ථකත්වයට පත් වෙන්නේ අනාගතය ප්ලෑන් කරලා ඒ සාර්ථකත්වය ඉලක්ක කරන පුද්ගලයාද? එහෙම නැත්නම් ඒකේ මොහොතින් මොහොත හැම මොහොතකම ફોකස් එකේ ඉන්න කෙනාද? ඒ කියන්නේ අනාගතයේ ඉලක්කේ ජය ගන්න එක දිහා බලාගෙන දැන් වැඩ කරන කෙනාද? දැන් තියෙන වැඩේ ෂාප්ලි ෆුලිම කරන කෙනාද සාර්ථක වෙන්නේ? අහන්න දෙයක් නැහැනේ. එතකොට සාර්ථකත්වය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි හිතමු වචනේ ආයි පල්ලෙහාට බහැලා කතා කරොත් ඔයාගේ අනාගතේ සාර්ථක කරගන්න නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? මේ මොහොත කියන එක. එතකොට මේ අනාගතය කියන එක නිර්මාණය වෙන්නේ මොකද්ද? මොහොතින් මොහොතනේ. මොහොත කියන එකනේ. ඒ කියන්නේ විනාඩිය නිර්මාණය වෙන්නේ තප්පර 60ක එකතුවකින්නේ. එහෙනම් මේ අනාගතය කියන එක නිර්මාණය වෙන්නේ කොතනද? මේ දැන්. එහෙනම් ඔයාට අනාගතේ සාර්ථක කරගන්න ඕනේ නම් අනාගතේ සාර්ථක කරගන්න ඕන නම් ඔයා මොකද්ද කරන්න ඕන? මේ දැන් බව සාර්ථක කරගන්න. අනාගතය කියන්නේ මොකද්ද? හෙට දවස ඔයා කොහොමද ටච් කරන්නේ? හෙට දවස කියන්නේ සිතුවිල්ලක් කියන්නේ දත්තයක් විතරයි. හැබැයි මේ මොහොතේ දැන් මොකද්ද තියෙන්නේ මට? පාඩම් කරන්න. වැඩ කරන්න. උයන්න. ඒ කැලල අපි උපරිම දැන් හොඳටම කරනවා. ඊළඟ එක ඒකත් හොඳටම කරනවා. ආයි අඬන්න ඕනේ මම තමයි හොඳටම කළේ කියලා. මොකද රිසල්ට් එක ඩෝංගාල එළියෙන්ම හම්බෙනවා. ඒක දැන් එක හොඳටම කරපු නැති මිනිසුන්ට මම තමයි හොඳටම කළේ ඒත් ඇයි මට කෙලවුනේ කියලා හඬ වෙනවා. ඇයි? ඌට මොහොතේ මග ඇරිලා. පැහැදිලිද? එහෙනම් ඔයාට ඔයාගේ ජීවිතේ දැන් ඔක්කොම නිවන අරවා මේ ඔක්කොම පැත්තකින් තියන්නකෝ. ඔයාට ජීවිතේ සාර්ථක කරගන්න ඕන කියලා හිතන්නකෝ. ජීවිතේ සාර්ථක කරගන්න ඕන නම් දැන් ඔයා මොකද්ද කොතනින්ද පටන් ගන්න? මොහොතෙන් ඉන්නේ. ඔයා ශ්‍රීපාදේ නගිනවා නම් පඩි කීයද? ඔයාට මළුවට යන්න නම් දැන් ඔයා පඩියෙන් පඩිය සාර්ථකව නගින්න ඕන. සම්පූර්ණ අවධානය දෙන්න. අවධානයේ රහිත එක පඩියක් හරි ලිස්සලා වැටුණොත් සමහරට කොන්ද කැකිටිලා කකුල උලුක් වෙලා නැගිට ගන්න බැරුව යනවා. ඇයි එයින් එහාට යට මගින් නගින්න බැරි වුනේ? අර ඒ මොහොතේ තිබ්බ පඩියට හරියට කකුල තියාගෙන ඇඟ බැලන්ස් එක ඇතුව එතන ශරීරයේ උඩට ගන්න බැරි වුණා ඊළඟ පඩියට. එතනින් එහාට ඒ ගමන ඉවරයි. තුවාල විච්ච නිසා. එහෙමනම් ඔයාගේ ජීවිතේ වට සාර්ථකත්වයක් අවශ්‍ය නම් කරන්න තියෙන්නේ මොකක්ද? මේ මොහොතේ තියෙන ක්‍රියාවත් එක්ක තමන්ගේ ශරීරයයි තමන්ගේ සිතයි ඒ කියන්නේ අවධානයයි දෙකම ඒකාත්මික කරලා ඒ ක්‍රියාව කරනවා. ඉතින් එහෙම තප්පරෙන් යස් හරි මේ කතා කරපු වගේ අපහැදිලි දැන් හරි මොනවා හරි තේනවනම් අහන්න. දැන් කියන විදිහටම නැත්තම කිව්වොත් මේ ඉහළ පන්ති ඉඳලා පල්ලෙහා බලන්න මේ මොන්ටිසෝරි පන්තිරේ වැටලා තින්නේ ආයිමත්. පොඩකින් දැන් ඉහළ පන්තියේ ඉඳන් පහළ පන්තිය දැන් මේක හැමෝටම පොදු නිසා මම මේක ගන්න. ඒ කියන්නේ ඒකත් දැන් ඕක දාගත්තේ සිතුවිල්ලක ඉන්නේ. හරිද? ඔයාගේ කම්පැරිසන් එකක්. ඒ කාලේ මං හොඳට ප්‍රැක්ටිස් කරා. දැන් මට ප්‍රැක්ටිස් එක නැති වෙලා දැන් මේමයි. දැන් ඒ කාලේ ඉහළ පන්තියේ හිටියේ 10 පන්තියේ. දැන් ආයි 2 පන්තියට වැටුණා. ඉතින් ඒක දාගත්තේ වා සිතුවිල්ලකින්නේ අර පෙන බිඳුවකින්නේ. එහෙම මේකේ පන්තියක් නැහැ. හරිද? ඔක දාගත්ත ගමන් ඔයාලට මොකද වෙන්නේ? එතනින් එහාට නැග ගන්න බැරි වෙනවා. අනේ මං කලින් හිටියේ 10 පන්තියේ දැන් 2 පන්තියට නැග වැටිලා. තව 8ක් නගින්න එපා මං ආයේ. එහෙම එකක් නැහැ මේකේ. මේ අද කතාවට අනුව. ඒ කියන්නේ මේ දැන් කතා කරපු ටික ඔයාලට පංචු වුණාට පස්සේ ආයි ඒක වැඩ. ඇයි දැන්නේ? දැන් ඔයා මේ පරණ එකක්නේ දාගන්න ඔක්කොම ඉවරයිනේ. ඔය පල්ලෙහා පන්තිය ඉහළ පන්තියයි ඔයාට ඔයාගේ මේ විඥාණය පෙන්නනවා එකම හිතක් මේ නෑනේ. එකම හිතක් නෙමෙයිනේ. මොහොතකට සකස් වෙන අලුත් හිත් ගොඩක් නේ තියෙන්නේ. එතකොට මේ පටන් ගන්නකොට තිබ්බ හිත නෙමෙයි දැන් තියෙන්නේ. ඒක නිසා ආයි අර පරණ කුණු කොට මෙතනට ගේන්න එපා. මම එතන පොඩ්ඩක් අදහස් තව අහන්න කමන්නේ. තව අහන්න. මම එතන පොඩ්ඩක් අදහස් කරමන් කියන්න. ඔව්. මේ අතන තමයි වෙන්නේ. නෑ මේක තව අහලා තව පුළුවන් තරම් මේක මේ අවසන්. එතකොට මම ඔයාව කප මේක මේ මතු කරන්න හදන්නේ. ඒක කිසි වරදක් නෑ අහන්න. දැන් මම සර්ෆ් මෙහෙම සම්බන්ධ වෙනවනේ. ඔව්. මෙහෙම සම්බන්ධ වුණා. මම මෙහෙම සම්බන්ධ වුණාට පස්සේ ආයි හවසට ප්‍රැක්ටිස් එකට ගියාම හරි තව ඩීප් ප්‍රැක්ටිස් එකට ගියාම හරි මේ සිතිවිලි ඉපදීමේ වේගය මට දැනෙන විදිහට අඩු වෙනවා. හැබැයි සර්ෆ් එක්ක මේ සම්බන්ධකම ටිකක් දුරස් වුණාම ඒ කියන්නේ මම පාලනය කරන්නේ නැහැ. නමුත් මම අර ඊටමකෝ මේ මොහොතේ භාවනාව විදිය කියලා මේ මොහොතේ භාවනාව ඉතරම් මට සිතිවිලි ඉපදෙනවා මට තේරෙනවා. ඔව්. ඒක සර්ච් එක කතා කරාට පස්සේ ඒක මම දන්නේ මම මාවලක් එකක් මම සර්ච් එක කතා කරාට පස්සේ එහෙම නැත්නම් මේ ලෙක්චර් එකක් අහුම්කම් දුන්නාට පස්සේ මම ඒක අපව ටෙස්ට් කරලා බලුවා පරණ ලෙක්චර් දාලා ඒක පරණ ලෙක්චර් එකක් අහුවාම ආයි ඒ පැත්තට එනවා හැබැයි. හැබැයි
මම ඒ පරණ ලෙක්චර්ස් අහන්න නැතුව මම දිගටම ප්‍රැක්ටිස් එකේ ඉන්නේ හිටියොත් වෙන්නේ අර මට දැනෙනවා වේගයෙන් අර මේ මොහොතේ ඉන්නත් බැරි තරමට හිත දුවනවා. ඒකට හේතුව තමයි දැන් මාවම ගන්න එපා. දැන් ඔයාට මේ මාර්ගයේ මේ නිරෝධය ගැන කතා කරන කවුරු හරි කෙනෙක් හරි සම්බන්ධ වෙච්ච ගමන් ඔයාට නිරෝධය කියන එක ටිකක් ඉලිප්පිලා පේනවා. හරි. ඊට පස්සේ යත් එක්ක තියෙන කනෙක්ෂන් එක පොඩ්ඩක් අඩු වෙච්ච ගමන් අනිත් වටේ ඉන්නේ උන්ගේ ඔක්කොගෙම තියෙන මොකද්ද තනිකර සමුදේ ටිකක්නේ. ඊට පස්සේ ඒකේ ඉලිප්පෙනවා උඩට. තේරුණාද? දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න කියලා කියන්නේ යාගේ ভাইබ්‍රේෂන් මේ ভাইබ්‍රේෂන් ෆ්‍රීකවන්සි නේ. දැන් වාගේ ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. හරිද? මේක නිරෝධය කතා කරන පුද්ගලයාගේ තව ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. දැන් වාගේ ভাইබ්‍රේෂන් එක වෙනම එකක්. සමුදේ පැත්තට බරයි. මේක මේ කතා කරන කෙනාගේ මේක නිරෝධය පැත්තට බරයි. හරිද? ඔය දෙන්න ලින්ක් වුණාට පස්සේ අරයාගේ තියෙන අර හෙම්බිරිසාව බෝ වෙනවා වගේ. සත්තිගුම්බ ජාතකයේ කවුද අර ගිරව් දෙන්නගේ කතාව? එක ගිරවෙක් වැටෙනවා තාපසාරාමයකට, තව ගිරවෙක් වැටෙනවා හොරු ඉන්න මේ මහයකට. අර ভাইබ්‍රේෂන් එකනේ උතන කතා කරන්නේ. එතකොට දැන් ඔයා මේ නිරෝධය ගැන කතා කරද්දී එයාව ආශ්‍රය කරද්දී එයාත් එක්ක ගනුදෙනු කරද්දී එයා ළඟ ඉද්දී ඔයාගේ අරක මතුවෙනවා. හරිද? නිරෝධය වැඩිපුර ඔයාට ඉලිප්පිලා පේනවා. එතකොට ඔයාගේ සමුදේ ගොඩාක් පල්ලෙහා ගිහිල්ලා. ඊට පස්සේ කනෙක්ෂන් එක ටික කාලයක් කැඩින් වෙලා ගියාට පස්සේ ආයි ඔයා වැටෙන්නේ කාටද? ආයි නිරෝධය කෙනෙක් ගාවට ගියොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හිමයි දුර්ලභයි. ඔයා යන්නේ සමුදේ කට්ටිය ගාවට. ආයි ඔයාව සමුදේ වෙන්න හට ගැනීම තුල හට ගැනීම පෙන බුබුලු තුලම ඉන්නවා. ඒක තමයි උතන කතාව. දැන් ඉතින් මම මිදෙන්න මට උපදේශ දුන්නොත් අපේ ගෙදර ඇවිල්ලා නවතින්න වෙනවා. එතකොට කරන්න තියෙන්නේ මෙච්චරයි. දැන් ඔයා දැන් මේක ඔයාට මේ වේරියේෂන්ස් දෙක පෙනුණානේ කලින් ඉඳන්ම. හරිද? එතකොට දැන් ඔයා කරන්න ඕන එහෙනම් රයිට් මුගෙන් මම මේ හෙම්බිරිසාව බෝ කරගෙන මං හෙම්බිරිසාව දිගටම තියා ගන්නවා කියන එක. හරිද? එතකොට ඔයා අපි ගාවට ආවට පස්සේ දැන් අපෙන් ඔන්න ඔයාගේ සිතුවිලි සමුදේ වෙන එක අඩු වෙලා. හරිද? අඩු වුණාට පස්සේ ඒක පර්මනන්ට් කරගන්න අපි මේ දෙන්නේ ටූල්ස් නේ. ඒ ටූල්ස් ටික මාස 3ක් 6ක් කන්ටිනියු කරාට පස්සේ වට ආයි අපි ඉන්න පළාතකට ඔළුව දාන්න ඉන්න ඕනේ. නැත්තම් අපෙන් තොර ලෝකයක් නැති වෙනවා. දැන් අපි ලර්නර්ස් යන්නේ අය වාහනයක් පදින්න ඉගෙන ගන්න. අපි අර ලර්නර්ස් එකට ගිහිල්ලා ඩ්‍රයිවරයාගේ මේක උගන්නන එකාගෙන් බැනුම් අහහා මේ ටික ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට පස්සේ අපිට වෙන වාහනයක නැගලා අපිට ඒක පදගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ මේ අපි ලර්නර්ස් ටයිම් එක නැත්තම් ඔයාලට හැමදාම අර ලර්නර්ස් වාහනේ ඩිකිය ඇතුළට වෙලා ඉන්න වෙනවා. ඇවිදින්න ඕන. එහෙම කරන්න බෑනේ. එහෙමනම් ඔයා කරන්න ඕන මේ ටික කාලෙදී අපේ වයිබ් එක ඇතුලේ ඉන්න අතරේ ඔයා ටෙක්නික්ස් ටික ප්‍රැක්ටිස් කරලා ඔයා ඒක ඇක්ටිවේට් කරගන්න ඕන. හරිද? ඇක්ටිවේට් කරගත්තට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ තනි ඕන් ගමනක්, ඕන් ජර්නි එකක්. ඊට පස්සේ ආයි කවුරුත් ඕනේ නැහැ. ඔයාගේ ඉන්ටර්නල් අර ඉනර් ගුරු කියලා අපි කතා කරේ. ඒ කියන්නේ ඒ ඉනර් ගුරු, ඔයාගේ අභ්‍යන්තර ඉනර් ගුරු කවුද? මේ නිරෝධය. මේ නිරුද්ධ වීම දකින්න ඒ නිරුද්ධ වීම තුල තමයි ඒ නිරුද්ධ වීම මොහොත තුල ඒ නිරුද්ධ වීම තුල තමයි අර ඉන ගුරු ඉන්නේ. බුදුහාමුදුරුවෝ ඒකට දාපු මේ තමයි ඉන්ද්‍රිය බල ධර්ම වැඩෙනවා කියන එක. ඉන්ද්‍රිය බල ධර්ම කියන්නේ අර ප්‍රඥායස මතු වෙනවා කියන්නේ. ඔන්න ඕකට. ওই නිරෝධය තුල තමයි ප්‍රඥායස මතු වෙන්නේ. සමුදය තුල ප්‍රඥායස වැහිලා මනස විඥාණය. හරිද? ඒක ඇතුලේ මඤ්ඤණා කර මවමවා හිතා මේක කරකෝ ඉන්නවා. හැබැයි මේ හැම කරකිල්ලක් තුලම හැම ෂණයක් තුලම මේ නිරෝධය තියෙනවා. ඒකයි කියන්නේ අර වන්නේ ඉන්නේ නිවනෙමයි කියලා. හැබැයි ඒක ටච් වෙන්නේ නැහැ. දැන් උදාහරණයකින් ඕක මෙහෙම පැහැදිලි කරමුකෝ. දැන් ඕගොල්ලෝ ඉන්න තැන වතුර වීදුරුවක් තියෙනවා කියන්නේ ස්වභාවික වතුර වීදුරුව. රස්නෙත් නැහැ සීතලත් නැහැ. ඒ පවතින ස්වභාවයේ ක්ලයිමේට් එකට ගැලපෙන්නේ වතුර ටික තියෙනවා. අන්න නැචරල් වතුර. ඒ කියන්නේ වතුරේ ස්වභාවය බිඳුවයි. රස්නෙත් නැහැ සීතලත් නැහැ. ඒ පරිසරයේ තියෙන උෂ්ණත්වය සහ ඒ ස්වභාවය මත වතුර ඒ මට්ටමේ තියෙනවා. ඒ කියන්නේ වතුර නිවනි තියෙන්නේ. දැන් අපි මේ වතුර රත් කරනවා. හරිද? සෙල්සියස් අංශක 2 3 7 10 20 30 100ට යනකොට වාෂ්ප වෙනවා. අන්න අස්වාභාවික වෙලා. එහෙම නැත්නම් ඒ වතුර ඒ නැචරල් වතුර එක සීතල කරනවා. සෙල්සියස් අංශක -1 2 3 4 ඒ කියන්නේ 1 2 3 මයිනස් ඍණාත්මක. එතකොට සීතල වෙනවා. හරිද? අන්න එතකොටත් වතුර අස්වාභාවිකයි. හැබැයි ස්වභාවිකත්වය කියන්නේ මොකක්ද? අර බිඳුවේ තියෙන ස්වභාවය වතුර ඒ තියෙන ඒ තියෙන මේ උෂ්ණත්වය මත ඒ පවතින නැචරල් ස්වභාවය. දැන් අපි හැමෝම මේ බිඳුව කියන්නේ අපේ නිවන් ස්වභාවය. හරිද?
හැබැයි මේක වැඩේ හැම වෙලෙම අපි මේක ප්ලස් වෙනවා එක්ක මයිනස් වෙනවා. ඒ සමුදේ ස්වභාවය හට ගැනීම. ඒක කෘතිමයි. කවදා හරි මේ ප්ලස් වෙන එකයි මයිනස් වෙන එකයි නවතිනවා. ඒක බිඳුවට එනවා නැචරල් වෙලාවට. අන්නේ නිවන් දකින්න. නිවන. නිරෝධය. එහෙම නැත්නම් සරලවම ඔය වචන අයින් කරන් නිවීම. වතුර ටික නිවිලා තියෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? අපි මේක රත් කරනවා සීතල කරනවා. රත් කරනවා සීතල කරනවා. ඒ සමුදය තුල ඉන්න නිසා. දැන් රත් වෙලා වැඩි වෙනකොට අපි සීතල කරනවා. ඊට පස්සේ සීතල වැඩි වෙනවා. ආයි සීතල වැඩි වුණාම අපි ආයි රත් කරනවා. ආයි රත් වෙනවා. ඕක කර කර ඉන්නේ. ඔය ඔක්කොම කරන එක නැවැත්තුවාම වතුර ටික. දැන් අත්විච්ච වතුර ටිකක් තියෙනවා. මේ ටික නිවන්න නම් අපි මොකද? මේක පැත්තකින් තියලා එහෙමම තියලා තියෙනවා. එතකොට අර පවතින පරිසරයේ තියෙන උෂ්ණත්වයට එයා හැඩ ගැහෙනවා. හැමීට රස්නේ බහැලා නිවෙනවා. ඊට පස්සේ සීතල කරපු වතුර ටික මුකුත් කරන්නේ ආයි රත් කරන්නේ. ඒක හැමම තියලා තියෙනවා. තිබ්බට පස්සේ මොකද වෙන්නේ? ඒ සීතල හැමීට අඩු වෙලා අර පවතින උෂ්ණත්වයට සමානුපාත වෙනවා. ඒ කියන්නේ බිඳුවට එනවා. ඔන්න ඕක තමයි මම පටන් ගන්නකොට කිව්වේ ඕගොල්ලන්ට. මුකුත් නොකර ඉන්න තියෙන හැකියාව. ඒකට තමයි කියන්නේ කුසල් කියලා. ඒ කියන්නේ එක ස්කිල් එකක්, එක ශක්තියක්, එක හැකියාවක්. දැන් අපි ඩ්‍රයිවිං කරනවා කියන්නේ ස්කිල් එකක්. අපිට සින්දු කියන්න පුළුවන් කියන්නේ ස්කිල් එකක්. ඊට පස්සේ අපිට පීනන්න පුළුවන් කියන්නේ ස්කිල් එකක්, කුසලතාවයක්. අන්න ඒ වගේ තමයි මුකුත් නොකර හැම දෙයක්ම ඔහොම තියෙන්න ආරින එක. ඕක තමයි කරගන්න මේ ලෝකේ තියෙන අපහසුම බැරිම කරගන්න හිතන්නවත් බැරි එක. අපිට මොනාරි කරන්න තිබ්බනම් අපි මේ වැඩේ ගහලා ඉවරයි දැනටම. ඒකනේ සිදුවත් කුමරු අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා අත්ත කිලමන්තානු යෝගයේ වඩලා ඊට කලින් කාමසුකල්ලිකානු ඔය දෙක ඔය අත්ත කිලමන්තානු කියන්නේ එකක් ඔය දෙකම දන රින. ඒ දෙකේම කිරීමක් තියෙනවා මේ නොකරන ස්වභාවයෙන්. අර හරියට මිදුලේ පුටුවක් තියාගෙන එලි මහනක හුළඟ ගැන දැනගනිමින් ඉන්නවා. අන්න ඒ වගේ වාගේ හිතේ ඇති වෙන දුක, වේදනාව, බය, කනස්සල්ල, පීඩනය මුකුත් නොකර දැන් මේක තියෙනවා. ඒක මොහොතින් මොහොත දැනගැනීමෙන් ඉන්නවා. හරි. දැන් අපි මොකද කරන්නේ? අපි පුට හුලං හමනවා. පොඩ්ඩක් හැමින් හමනවා. රයිට් හරි කියලා දැනගත්තා. ඊට සින්දුවක් මමුණ ඉන්නවා. ජීවන මේ ගමන සංසාරේ කිය. එතකොට අර ඉතුරු අර හුලඟ වෙනස් වෙන මූමන්ට් ටික අපිට පේන්නේ නැහැ. ඕක තමයි අපි කරන වරද. මං කියන්නේ මොහොතින් මොහොත අර සිටුතුමා ගෙදරට එන මොහොත කොයි වෙලේද හැම මොහොතක්ම fully alert ඉන්න ඕන. ඒ ඉන්න මොහොතක තමයි අර පැච් එක පේන්නේ. මොකද්ද පැච් එක නිරුද්ධ වීම. එක මොහොතකට දැක්කනම් හොඳටම ඇති ඉතුරු බුබුලු ඔක්කොගේම ওই කතාව තියෙන්නේ. එකයි ලියා ගන්න ඕන. ඔව් තව මොනවද තියෙන ප්‍රශ්න? මේ ඒ වගේ ප්‍රැක්ටිස් එකෙන් අපි මාරු වෙනවනේ දැන් සිතිවිල්ලක් හදනවා ප්‍රශ්නයකට විසඳුමක් දෙනවා ඒ වගේ වෙලාවට පවුල පිටින්ම මුණ දෙන ප්‍රශ්නයක් වුණත් මේ මොහොතේ ඉන්නද කමක් නැද්ද විසඳුමක් එයි කියලා. ඔව් දැන් රැට උයන්න තියෙනවා. දැන් මේ මොහොතේ හිටියාම බත් එක ඉදෙන්නේ නැහනේ. හරිද? අපිට කරන්න තියෙන ක්‍රියාවන් ටිකක් තියෙනවා. අපි ඒ ටික කරනවා. හරිද? ලෙඩක් හැදුනාම හොස්පිටල් ගිහිල්ලා බෙහෙත් ගන්නවා. ඒ ටික කරනවා. මං කියන්නේ මේ භෞතික ලෝකේ කරන ක්‍රියාවලිය ගැන නෙමෙයි. අපිට කරන්න පුළුවන් ටික කරනවා. කරන්න බැරි ටික අපි පැත්තකින් දෙනවා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? කරන්න පුළුවන් ටික කරලා කරගන්න බැරි විච්ච ටික ගැන අපි තැවි ඉන්න කතාවයි මේ කියන්නේ. සිතිවිල්ලකින් එනවනේ මම මේක ප්ලෑන් කරලා මෙහෙම කරන්න ඕන නැත්නම් කට්ටියටම අමාරුවක් වෙනවා කියලා. එහෙම අපිව රවට්ටනවනේ ඒක කමක් නෑ ඒක ඕනෙම නෑ කියලා මේ මොහොතේ හිටියට කමක් නෑ නේද? මට ඔකට උත්තරයක් දෙන්න තව ටිකක් පැහැදිලි කරන්න. නැත්නම් ඔක වැරදියට අල්ල ගන්නවා. අපේ පවුලටම බලපාන ප්‍රශ්නයක් ආපුවම දැන් මම මේ මොහොතේ ෆීල් කර දිගටම හිටියනේ. ඔව් හරි පවුලට අපි හිතමු පවුලට බල ප්‍රශ්නෙට මුළු පවුලටම වෛරස් උණක් හැදෙනවා. හරිද? එතකොට දැන් අපි මොකද්ද කරන්නේ? අපි ඊට පස්සේ දැන් එහෙනම් අපි කොහොම යන් හොස්පිටල් බෙහෙත් ගන්න ડોක්ටර් මොකක් හරි ඕකට අසනීපයක් දාගන්න පුළුවන් බෝම්බයක් ගන්න එකක් දාගන්න පුළුවන් ඕන එකක් දාගන්න පුළුවන් මම මේ එකක් විස්තර කරන්නේ. හරිද? එතකොට දැන් ඊට පස්සේ අපිට තියෙන මොකද්ද ඊළඟට තියෙන අරමුණ? රයිට් හරි. එහෙනම් අපි හොස්පිටල් යන්න ඕනේ. ඊළඟට තියෙන ඒ හොස්පිටල් යන්න දැන් අපිට වාහනයක් නැහැ. එහෙනම් ත්‍රිවිල් එකක් ගන්න ඕනේ. හරි. එහෙනම් ත්‍රිවිල් එකක් ගෙන්න ගන්න නම් දැන් ඔන්න නම්බර් එක ගන්න යනවා. එතකොට අපි හිතමු පොතක තියෙන්නේ ඒ ත්‍රිවිල් කාර්යයේ නම්බර් එක. ඊට පස්සේ අපි දැන් ඔන්න ඒක තියෙන්නේ උඩ තට්ටුවේ. මම මේ උපමාවකින් කියන්නේ ඕන තැනකට ගලප ගන්න. හරි. උඩ තට්ටුවේ පොතේ අහවල් තැන තියෙන්නේ. හරි. දැන් එතකොට අපි මොකද කරන්නේ? අපි අර ලෙඩේට බය වෙලා දුවනවා දඩ බඩ ගාගෙන පඩි පෙළ නැගගෙන වැටි ඒකට දුවන. එහෙම නෙමෙයි.
පඩිපෙළ නගිනකොට ඒ දැනීම එහෙම දැනීම ගිහලා ඔන්න පොත අරගෙන පෙරලෙනකොට පොත අතට අහුවෙන ඒ දැනීම මං කියන්නේ අන්න එතනට එන්න ෂාප් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක නම්බර එක ගත්තා. ඊට පස්සේ ඒක අරගෙන පල්ලෙහාට එනවා. එතකොට ලෑන්ඩ් ලයින් එක තියෙන ඒක ඉලක්කම් ඔබනවා. 0.77 මේ එතකොට ඒ බීම තුලට ඒ තරම් මේක ලඝු වෙන්න ඕන, විශාලණය වෙන්න ඕන ફોකස් එක. හරිද? ඊට පස්සේ කෝල් එක එයා ගන්නවා හෙලෝ කියනකොට එයාගේ වොයිස් එක අහගෙන ඉඳලා ඊට පස්සේ මෙහෙමයි ඉක්මනට එන්න අපිට හොස්පිටල් එකට යන්න ඕන කියලා. ඊට පස්සේ අන්තිමට දැන් ෆෝන් එක කතා පණිවිඩය තියලා අපි ෆෝන් එකේම දඩස් ගාලා තියෙනවා. එතකොට ඒ ශබ්දය ඇහෙනවා. ඒ මොහොත. ඊට පස්සේ ඒක අතෑරලා එතනින් මෙහාට එනවා. ඊට පස්සේ ඔහොම දැන් මෙතන කොහෙවත් අපි කරන වැඩක් නවත්තලා තියෙනවද? ඒ කරන වැඩ ටික කරගෙන යනවා. හරිද? අපේ අර අවධානය තීව්‍ර කරන එක විතරයි මෙතන කරලා තියෙන්නේ. එච්චරයි වෙන්න ඕනේ. නැතුව මේ බාහිර ලෝකේ වැඩ නවත්තලා පෞ ජීවිතේ අයින් කරලා දාලා ඉඩම් ටික විකුණලා දාලා පන්සලකට දීලා ඔක්කොම මේවා කළා අර කොහේ හරි ඇඳුමක් දාගන්න එක නෙමෙයි මේ කතා කරන්නේ. ඒ දාගත්තත් ඕක තමයි කරන්න තියෙන්නේ. ඕක කරන්න පුළුවන් මෙහෙත් කරන්න පුළුවන්. මෙහි අර කෑම වේලයි නිදා ගන්න තැනයි පොඩ්ඩක් හොයාගන්න දඟලන්න වෙනවා. ඒකත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. අර ඒ ටික නිකම්ම හම්බ වෙනවා. පැහැදිලිද? ඕනම එකකට දාගන්න. ඕක. දැන් ඊට පස්සේ එක්ක පොලිසියට එන්න කියලා මෙහෙම නඩුවක් තියෙනවා හිරේ දාන්න හරි. රයිට් හරි. අර මූවමන්ට් බයි මූවමන්ට්. වොෂ්රූම් එකට යනවා මූණ හොදන්න නම් තියෙන්නේ වතුර ටික ටැප් එක අරින එක. ඒකේ වතුර ටික ඇරුණාට පස්සේ ඇහෙන සද්දය ඒ හැම එකම නිරෝධය තියෙනවා. හරිද? නිරෝධය මවා ගන්නෑ. අපි සයිලන්ට් වුණා එතනට ફોකස් වුණාම අපිට අර සයිලන්ස් එක දැනෙනවා. මොහොතින් මොහොත. පැහැදිලිද? ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් ආවද? ඔව් සර් මම දැන් හිර වෙලා හිටියේ දැන් මට සිතුවිල්ලකින් එනවනේ මම මේ වැඩේ මෙහෙම කරනවා කියලා මනෝනේ ඔළුවට. ඒක ගන්න නැතුව මම අනේ අපි ඉස්සෙල්ලා සැලැස්ම ගන්න ඕනේ. දැන් අපි තීරණය කරන්න එපා. දැන් ඔක්කොම හොස්පිටල් යන්න ඕන. දැන් අපි මොකද කරන්නේ? එහෙනම් අපි දැන් ට්‍රීවිල් එකක් ගේන්න ඕන. අහබලාගේ වාහනේ තියෙනවා. යාට කෝල් එකක් දෙන්න ඕන. නැත්නම් අපේ ගෙදර වාහනේ තියෙනවා. එහෙනම් ඒකට යන්න ඕන. ඒ තීරණේ ගන්නවා. ඒ තීරණේ අරගෙන එතනින් එහාට ඊට පස්සේ තියෙන්නේ පඩිය නගින්නද, ඇඳුමක් අඳින්නද, අල්මාරිය අරින්නද, ෆෝන් එක අතට ගන්න එකද? මං කියන්නේ ඒ ක්‍රියාවලිය තුළ මේ මොහොත නෙමෙයි දැන් එක. මේ මොහොත තමයි දැන් එක. දැන් මොනවද කරන්න තියෙන්නේ? දැන් බවට ફોකස් වෙනවා. ඔයා ඉලක්ක තියෙනවා. බිස්නස් එක මම බිල්ඩින් එකක් හරිනවා, මේක හදනවා, අරක කරනවා. දැන් අපි මොකද කරන්නේ? අපි බිල්ඩින් එකක් හදනවා කියලා මේ බිල්ඩින් එක හැදිලා ඉවර වෙනකන් ඒ ගැන දැන් තාම ඉඩමත් අරන් නැහැ. හැබැයි බිල්ඩින් එක හැදපු එක මවාගෙන ඉන්නවා. හරි ඉලක්කේ පටන් ගන්න එක හරි. දැන් අපි බදුල්ලේ ඉඳන් වාහනේට නැගලා තීරණය කරනවා කොළඹ එනවා නෙළුම් කුලනට කියලා. හරිද? දැන් අපි බදුල්ලේ ඉඳන් ඊට පස්සේ හාලියලේ එනකොටත් නෙළුම් කුලන මවාගෙන ඉන්නවා. ඒක ඇරලද දන්නේ වහලද දන්නේ මේ වෙලාවට යන්න පුළුවන් වෙයිද දන්නේ වැස්සද දන්නේ නෙළුම් කුලන මොකක් වෙලාද දන්නේ දැන් මෝදි ඇවිල්ලා පාරවල් වහලද දන්නේ දැන් අපි හාලියලේ ඉන්නේ. හරිද? අපි ඒකත් දැනගත්ත ෂණයෙන් හරි දැන් මෙහෙම ප්‍රශ්න තියෙනවා කමන්න එතනට ගිහින් බලමු කියලා ඊට පස්සේ වංගුව මොහොතින් මොහොත බෝක්කුවෙන් යන්න තියෙන්නේ. තේරුණාද? මෙතන කියන්නේ මේ අපේ ඇතුලේ තින්කින් පැටර්න් එකේ කතාවක් විතරයි. ඉලක්ක තියෙන එකේ කිසිම වරදක් නැහැ. ඉලක්ක තියන්න, එළියට බහින්න. ඉලක්ක නැතුව අපි කොහොමද දන්නේ? හැබැයි ඔයා මේකේ මූවමන්ට් බයි මූවමන්ට් යනකොට ඔයා ඉලක්ක තියෙන මාස 3ක් යනකොට ඔයාගේ ඉලක්ක ටික ඔක්කොම වැනිෂ් වෙලා යනවා. හැබැයි ඔයා තියපු ඉලක්ක වලට වැඩි ඒවට යන්නේ අන්තිමට. ඇයි මේ විශ්වයේ තියෙන බලගතුම දේ නිරෝධය වෙන එක. මේ විශ්වයේ අඩුවෙන්ම තියෙන නිරෝධය. ඒක ටච් වෙච්ච අය තමයි මේ විශ්වයේ ජයගත්ත මිනිස්සු. තියෙන්නම සමුදේනේ. ඕන තරම් තියෙනවානේ කළුගල් මිදුලකට ගියාමත් කළුගල් කැට සාමාන්‍යයෙන් බොල්ගල් තියෙන ඕන තරම්. හැබැයි මැණික් ගල් කොහෙද තියෙන්නේ? මැණික් ගල් දුර්ලභයි. මැණික් වගේ තමයි නිරෝධය දැකපු ස්වභාවය. නිරෝධය දැකපු චිත්ත ස්වභාවය. සමුදය දැකපු චිත්ත ස්වභාවයන් බිලියන් ගණන් තියෙනවා. ඉතින් ඒව හැමතැනම තියෙනවනේ. ඉතින් වටිනාකමක් නැහැ. දැන් අපි මොකක් හරි දැන් අසනීප වෙච්ච වෙලාවේ හොස්පිටල් යන එක එක විසඳනවා. හැබැයි දැන් හොස්පිටල් යන්න දැන් අපි බස් එකේ යනවද වාහනයක යනවද දැන් ඒ වගේ පොඩි තීරණයක් ඔබ ජීවිතේ තව තීරණ ගන්න. එතකොට දැන් සමහර වෙලාවට අපි එක තැනකට ඇවිල්ලා බලනවා අපි දැන් කොයි තීරණයද ගන්නෙ. සමහර වෙලාවට අපි ඒක හරි කියලා හිතන එක වරදින්න පුළුවන්. එතකොට දැන් වැරදෙනකොට හරි දැන් තීරණය ගන්නකොට මේකෙන් හරියට ගන්න කොහොමද? හරි තීරණය හොයාගන්නේ කොහොමද? ඒ තීරණය බැලලා වැරදුනොත් මොකද කරන්නේ? අර ඒ වගේ හිතනකොට කොහොමද ඒක අපි මට තේරෙනවා දැන් ඔක්කොටම ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ මම මේක මීට කලින් කතා කරලා තියෙනවා වෙන විදිහකින්. මොකක්ද ජීවිතයයි ජීවන අවස්ථාවයි කියන්නේ මොකක්ද? ජීවිතය කියන්නේ මොකක්ද? ජීවිතය කියන්නේ මේ මොහොතේ දැනීම් 6. හරිද? මේ මොහොතේ දැනීම් 6. පෙනීම, ඇසීම, ගඳ සුවඳ දැනීම, රස ස්පර්ශය ඔන්න ඔය ඔහොම ඒ ටිකනේ. ඒ ටික තමයි ජීවිතය.
හැබැයි දැන් අපි ජීවිතය කියලා අපි දැනට තේරුම්ගෙන තියෙන මොකද්ද? ජීවන අවස්ථා. තමන්ගේ දරුවා එක්ක කතා කරන, තමන්ගේ දරුවත් එක්ක ගනුදෙනු කරන එක, සමාජයත් එක්ක ගනුදෙනු කරන, එළියට යන එක වැඩක ඒක ඇවිල්ලා ජීවන අවස්ථා. හැබැයි අපි තේරුම්ගෙන තියෙන ජීවිතය කියන්නේ අර ජීවන අවස්ථාව තමයි ජීවිතය කියලා. අපි ඒ දෙක පටලවගෙන තියෙන්නේ. ජීවිතය කියන්නේ මොකක්ද? සරලවම ගන්නකො ජීවිතය කියන්නේ මේ මොහොතේ පේන දේ. මේ මොහොතේ ඇහෙන දේ. මේ මොහොතේ දැනෙන දේ. ඔන්න ජීවිතය. හැබැයි අපි ජීවිතය කියලා දාගෙන තියෙන්නේ මගේ දරුවා තමයි මගේ ජීවිතය. මගේ හස්බන්ඩ්, වයිෆ්, මගේ ජොබ් එක, මගේ ඉලක්ක, මගේ පින් ටික, මගේ ධර්ම දැනුම, මගේ උගත්කම්, ඒවා ඔක්කොම ජීවන අවස්ථා. ඔය දැන් ටවුන් එකට ගිහිලා ගෙදර එනකොට අවස්ථා කීයක් උදා වෙනවද? මොහොතින් මොහොත අවස්ථා ලක්ෂ ගාණක් නේ. එතන ජීවිතයක් නෙමෙයිනේ. ජීවිතය කියන්නේ ඔක්කොම පටන් ගන්න තැන. හරිද? දැන් සමහර අය කියන්නේ අර ලව් affair එකක් හරි මොකක් හරි කැට් බ්‍රේක් අප් එකක් වුණාම නැත්නම් තමන්ගේ තියෙන ලොකු දෙයක් නැති වුණාට අනේ මගේ ජීවිතේම විනාශ වුණා. නෑ, එයාගේ ජීවිතේ විනාශ වෙලා නෑ. එයාගේ ජීවන අවස්ථාවක් විනාශ වෙලා. එයා අරයට පේන්නේ ජීවිතේ විනාශ වුණා වගේ. ඒතකොට ටග්ගලයා ගිහිල්ලා සුසයිඩ් කරගන්නවා. හැබැයි ඒක එයාට පේන්නේ මේ ජීවන අවස්ථාවක්. ඒක නැති වුණා. හරි. ඒ අවස්ථාව නැති වුණා. ආයි වෙන අවස්ථාව ඕන තරම් තියෙනවා. එයා ඒකේ ඉන්නවා. සරලයි. එතකොට අපි යම් අපි කරන ක්‍රියාවට ගැන අවධානයෙන් ඉඳලා ඒ එන සිතුවිල්ල නිරෝධ වෙන තැනද අපි දකින්න ඕනේ නේද? නෑ ඔයා ඒක බලෙන් හොයන්න එපා නිරෝධ වෙන එක. හරිද? ඔයාගේ සම්පූර්ණ අර විහිදිච්ච ફોකස් එක තැනකට ලඟු කරගෙන අර ඒක උදාහරණයක් විදිහට මෙහෙමයි. කැලේ දඩයක්කාරයෙක් යනවා කැලේ මුවෙක්ව දඩයම් කරන්න. එයා මොකද කරන්නේ? දැන් අපි මොකද කරන්නේ? අපි දුන්නයි ඊතලෙයි නැත්තම් ගන්න එක අරගෙන තුවක්කුව අරගෙන අපි කැලේ පුරා මුවා හොයාගෙන යනවා. හරිද? අපි කැලේ පුරා මුවා හොයාගෙන යනවා. අපිට ලොවෙත් හම්බෙන්නේ නැහැ. මුවා ඇඟේ හැප්පුණත් හම්බෙන්නේ නැහැ. දැන් අපි කැලේ පෙරලගෙන රුන් ඉන්නේ නැහනේ කැලේ. හැබැයි මේකේ ටෙක්නික් එක දන්න මිනිස්සයා කවුද? දඩයක්කාරයා. එයා නිශ්චිතවම හොයනවා මුවා ගැවසෙන වැඩි ප්‍රදේශ. එයා හොඳටම දන්නවා මුවා කොයි වෙලේ හරි වතුර බොන්න එන තැනක් තියෙනවා. හරි. එතකොට එයා මොකද කරන්නේ? මුවා වතුර බොන්න එන තැනට ගාන්ට ඉලක්කය ගන්න පුළුවන් තැනකට වෙලා නැවතිලා ඉන්නවා දවස් දෙකක් තුනක් හරි. අපිට බෑ. අපිට ගොඩක් හදිසි මුවා දැන් ගිය ගමන් කැලෙන් දඩයම් කරගෙන අදහවස බාබකියු දාන්නත් ඕන. ඒක නිසා අපි කැලේ පීර මුවා හොයනවා. එහෙම අයට මේ නිරෝධය අහුවෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අරයා මොකද කරන්නේ? හරියටම පොයින්ට් එකට ටාගට් කරලා ඉලක්කය මාන්නගෙන එයා තියාගෙන ඉන්නවා. දැන් ස්නයිපර්ස්ලා ගැන බලන්නකො. ස්නයිපර්ස්ලා එහෙමනේ. ස්නයිපර්ස්ලා රාන සාබානි සෙබළු වගේ පට ගාගා තියාගන්නේ නැහැ. ඒගොල්ලෝ එක උණ්ඩකින් එක ටාගට් එකක් ගන්න. ඒගොල්ලෝ හැමීම හරි සියුම්. ඒගොල්ලෝ එක ඉලක්කයකට යන සමහරට සතියක් දෙකක් මාසයක් යනවා එතනට බඩ ගාගෙන යන්නම. ඒ ඉලක්කේ ගන්නම. හරි. අන්න ඒ වගේ ෂාප් ફોකස් එකක් ඕනේ. එතකොට එයා එතනට ගිහිල්ලා එයා මාන්නගෙන ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. දැන් අපිට බෑනේ. මුවා දැන් වරෙන් ඌට SMS ගහනවා, කෝල් දානවා, දැන් ඌට ගෙන්න ගන්න බලනවා. එතකොට ඌ එන්නේ නැහැ. හරිද? මේ ඒකත් මේ වගේ වැඩක්. එතකොට අපි නිරෝධයෙන් මේ හාරලා හොයන්නේ. අපි එතනට වෙලා බලන් ඉන්නවා විතරයි. අර සිටුතුමා ඇතුළට එනකන් එච්චරයි. ඔයා දැන් ওই නිරෝධය කියලා එකක් සිතුවිල්ලගේ ඔය නිරෝධය බොරුවක්. ඕක නෙමෙයි ඇත්ත ඒක. ඔය සිතුවිල්ල රහිත නිරෝධය. ඔයා ඔහොම බලන් ඉන්නකොට එක මොහොතකදී මුවා එනවා. අර නිරෝධය ඉබේ පත්තු වෙන තැනක් තියෙනවා. ඒක ඔයාට කලින් ප්‍රෙඩික්ට් මොකද ඔයා දැන් කලින් නොදකපු දෙයක් කලින් ඒ කියන්නේ මෙච්චර ගන්න දෙයක් ඔයා කොහොමද දැන් දැනගන්නේ නිරෝධය කියලා මම කියන එකයි ඔයාම වාගන්න එකයි සම්පූර්ණ වෙනස්. ඔයා ඒක දැකලා නැත්නම් ඔයාට ඒක ඔයා මවාගන්නේ ආටිෆිෂල් එකක් නේ. ඒ නිසා ඔයා නිරෝධය දැකලා නැති නිසා ඒක හිතන්න එපා. හැබැයි දැක්කට පස්සේ තේරෙයි මං ඕක මං දැකලා තියෙනවනේ කලින්. හැබැයි ඒක නිරෝධය කියලා දන්නේ නැහැ. හරි ඒක වෙන කතාවක්. ඒක වෙන කතාව. ඒක මෙතන දැන් දාගන්න එපා. ඒක නිසා ඔයා දැන් නිරෝධය දැනගන්න ඕනේ. ඔයා මේක දිහා මොහොතින් මොහොත දැනීමත් එක්ක ඉන්නකොට ඇති. ඔය නිරෝධයයි සමුදයයි වචන දෙක අයින් කරන්න. නැත්නම් මේක අර දහම එකක් නෙමෙයි නිකන් මේක නුවන් රාජපක්ෂගේ එකක් වෙන නිසා තමයි මේ මම මේක කැඩෙන්න තමයි නිරෝධය ඔහොමම පොඩි වචන කීපයක් දාන්නේ. මේක දහමේ තියෙන දෙයක් කියලා. හරිද? ඒක නිසා කිසිම කෙනෙක් නිරෝධය දකින්න උත්සාහ කරන්න එපා. දකින්න හදන්නේ පෙර සිතුවිල්ලකින්. ඒ ඔරිජිනල් නිරෝධය නෙමෙයි. හරිද? ඔයාට තියෙන්නේ මේ කියපු දේ කරන්න. මොකක්ද? මොහොතින් මොහොත. ඒ කියන්නේ වාට නෙමෙයි මේ අහගෙන ඉන්න හැමෝටම මොහොතින් මොහොත තනිකර දැනීමට ලඟු වෙවි ඉන්න එච්චරයි. එතනින් එහා වෙන මොකුත් නැහැ. ඔයාට පෙන්න ගන්න ගියොත් වැඩේ කෙල වෙනවා. Tamanට තමන්ව පෙන්න ගන්න යන්න එපා. කයේ තනිකර මේ කයේ දැනීම මේ ආයතන 6 දකින්න කියන්නේ ඕක. ආයතන 6 දැකීම. හරිද? අපි කෙලීම බැලුවාම අපිට ටියුබ් ලයිට් එක පත්තු වෙලා වගේ පේනවා.
හරිද? එක දිගට බලාගෙන ඉන්න ඕනේ. හැබැයි අපි ඔහොම ඉන්නකොට ලයිට් එක ගැනම ඇලර්ට් එක ඉන්නවා අපිට එක තැනක ඇහැ කොනකින් පේනවා මේක ගැහි ගැහි තියෙනවා. අන්න ඒ කියන්නේ නිවෙනවපත්තු වෙනවා. අන්න ඒ වගේ මේකෙත් එහෙම එකක් වෙනවා. එතනින් එහා කැල්ල මං කියන්නේ කිව්වොත් ඔයගොල්ලෝ සිතුවිලි නිදාගෙන ඔයගොල්ලෝ මානසික ලෙඩ වෙනවා. මේක දකින්න විදිහ විතරයි. ඒ කියන්නේ එතනට ගිහිල්ලා ඒක ඔයාට පේන විදිහට. එච්චරයි. ඒ කියන්නේ මේකේ ඵලය ගැන කතා කරේ නෑ. ඵලය ගැන අපිට කතා කරන්න බෑ සහ අයිතියක් නෑ. ඒ ඵලය හටගන්න හේතුව විතරයි. ඵලය දකින්නේ ඔයා මේ මොහොතක. ඒ කියන්නේ වෙන මොහොතක නෙමෙයි මේ දැන් දකින්නේ. මේ දැන් වෙමින් පවතින මේ මොහොතක තමයි දකින්නේ. ඒක නිසා තමයි කියන්නේ මේ මොහොතටම ફોකස් වෙලා මේ මොහොත විතරක්ම බල ඉන්න කියලා. අනිත් වැඩ කරන අතරේ මේ මොහොත මේ මොහොතේ ඇති වෙන සිතුවිලි, හැඟීම්, දැනීම් සියල්ල දිහා එකින් එක දකින්න විදිහටම දියුණු කරගන්න. ඉතුරු ටික ඉබේ වෙන්නේ. චරයි කරන්න තියෙන්නේ ඔතනින් එහාට වෙන්න තියෙනේම ඔක්කොම වෙනවා. ඕක කරගන්න බැරි එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට වීර්යය ඕන. හරිද? එච්චරයි. වීර්යෝනේ නාමකට අර වැඩේට හිත ගියාම මේ තියෙන අවධානයත් නැතු යනවද මන්දස? ඒක කැඩෙනවා. ඒක ස්වභාවිකයි. ඒක අවධානය කැඩෙනවා. දැන් මේ කිව්වා වගේ දැන් හරි දැන් මෙතනින් එහාට මම දෙන්නම් ජම්බු කියලා බැස්සට මේක කරන්න බෑ. හරිද? හැබැයි කැඩෙනවා, ආයි එනවා, ආයි කැඩෙනවා, ආයි එනවා, ආයි කැඩෙනවා, නැවත මේ 100 වතාවක්, 1000 වතාවක්, ලක්ෂ වාරයක්, අඩුම තරමේ මිලියන වාරයක්වත් ඔය නැවත කරන්න. හරිද? කරනකොට ඒක මේක දඟලන එක මම අර නිතරම උදාහරණයක් ගන්න අර ට්‍රැක්ටර් එකකට ජැක් එක දාලා කරකවන ඩගඩගඩ ගාලා ස්ටාර්ට් වෙනවනේ. අන්න ඒ වගේ මේ කරකවන්නේ ටික විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒක ඔටෝ වෙනවා. පැහැදිලිද? ඊටු ටික ඔටෝ වෙනවා. හරි. මම හිතන්නේ ආයි ප්‍රශ්න ඕනේ නැහැ. අපි ඊළඟ දවසේ මේ ගැන ආයි කතා කරමු. හැමෝටම ජය වේවා. තෙරුවන් සරණයි.